ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. චාචිල් දනාම සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං බික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සස්ස දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි නජානාමිති වදෙයං තං මමස්ස මුසාති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන දෙවෙනි දවසේ ඉතින් අපේ කාලසටහනේ හැටියට සෑම දවසෙම යෙදී සිටින යෙදී තිබෙන ධර්මදේශනා කාලයයි දැන් එළඹිලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේශනා මාලාවේ දෙවෙනි දේශනාව ඉදිරිපත් කරගන්නයි. අද සම්මත වර්ෂයෙන් ජූනි මාසයේ 22 වෙනිදායි සටහන් වෙලා තියෙන්නේ. ඊයේ මතක් කරගත්ත පරිදි සම්මත කරගත්ත පරිදි සාකච්ඡා කරගත්ත පරිදි මේ දේශනාවලියටම අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශිත ශූන්‍යතා පරිසංයුත දේශනාවක් වෙන කාලකාරාම සූත්‍රයයි. ඒ සූත්‍රය සර්වඥ දේශනා වල සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒක චතුක්ක නිපාතයේ නැත්නම් හතරේ කාරණා සටහන් පොතකයි පොතේයි මේක සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ කාලකාරාම සූත්‍රයේදී සර්වඥන් වහන්සේ සර්වඥතා ඥානපත් වෙච්ච එහෙම නැත්නම් චීනාශ්‍රවයට පත්වෙච්ච කෙනෙක් ලෞකික මිනිසුත් එක්ක සාකච්ඡා කිරීමක් ලෞකික මිනිසෙකුට ඒ තමන්ගේ தত্ত্বය පැහැදිලි කර දීමට කරන උත්සාහයක් නිකම් පාපොච්චාරණයක් වගේ උත්සාහයක් තියෙනවා. කියවගෙන යනකොට විශේෂයෙන්ම අපේ ඒ දක්ෂ ස්වාමීන් වහන්සේලා දීලා තියෙන අර්ථකථන දිහා බලනකොට සාමාන්‍ය පෘථග්ජනෙක් සරුවච්චන් වහන්සේගේ කමඨහන සුද්ධ කරන්න හදනවා වගේ. සරුවච්චන් වහන්සේ කමඨහන සුද්ධ කරගන්න හදනවා. එතකොට මේ පෘථග්ජනයා එයාට තේරෙන විදිහට හරස් ප්‍රශ්න අහනවා. අහනකොට සරුවච්චන් වහන්සේ පෘථග්ජන කෙනාට තේරෙන තාලෙට තමන්ගේ අත්දැකීම ඉතාමත්ව සූක්ෂමව ඉතාමත්ම නොපටල වෙන තාලයකට ඒ වගේම අර පෘථග්ජනයට ඒක එතෙන්ට ඇදලා ගන්න මට්ටමට කමටහන් තමන්ගේ විස්තරේ කියනවා. මට භාවනා කරනකොට මෙහෙමයි උනේ කියලා කියන විස්තරයක් වගේ යන්නේ. ඒ ස්වරූපෙන් බැලුවොත් මේක අර ගැඹුරු ශූන්‍යතා පරිසංයුක්ත දේශනාව ගැඹුරු නිබ්බාන පරිසංයුක්ත දේශනාව අපිට ටිකක් දිරව ගන්න පුළුවන් වෙයි. ඒකදී සර්වඥාන්ස කොච්චර අපහසුරපත් වෙනවද කියලා මේ තමන් අත්දකින්න දේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ ඒ ගැන කිසිත් දන්නේ නැති සම්මුතියේ ඉන්න නමුත් sannivedanaye දන්න ගිහියෙක් එක්ක sannivedanaye කරන ජවනිකාවක් මේකේ තියෙන. ඒ නිසා මේකෙදී ඒ ඉදිරිපත් වෙන තර්ක ක්‍රමය භාෂාව ව්‍යාකරණය sannivedanaye අන්තිමටම සියුම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පුංචි වචන මෙහෙවීමකින් වැරදීමකින් වැරදි අදහස් වැරදි sannivedana යන්න පුළුවන්. ඉතින් ඒකදී ඉස්ලාම සර්වඥාන්සේ කමඨාන සුද්ධ කරනවා පෘථග්ජනෙක් ඉදිරිපිට කියනවා යං හි භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සස්සමනස් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා තමහං ජානාමි. මම භාවනා කරනකොට මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ ඒ දිට්ඨ දකින් මිනිස්සු දකින්න දේවල් මන සුතං අහන දේවල්
මුතං ගන්ධ රස පහස විඳින දේවල් විඤ්ඤාතං මනසෙන් ගන්න ලද නැත්නම් නාම ධර්ම පත්තම් පරියේෂිතං ඒකෙන් තමන් පත් වෙච්ච තැන ඒ නිසාම පරියේෂණය කරගෙන ගිය තැන අනුවිචරිතං මනසෙන් විමසා බලන ලද ඒ සියල්ලම මට භාවනා කරනට වැටහෙනවා. ඒ කියන්නේ මොනම විදියකටවත් මේ පෘථග්ජනයාගේ භාවනාවයි මේ සරුවචනාංශයෙන් පෙන්වන්න හදන භාවනාවේ මොනම වෙනසක්වත් නැහැ. මේ සරුවචනාංශයට කෙලෙස් එන්නේ පිං පැත්ත විතරයි. එහෙම නැත්නම් මේ අභිඥා කැට එනවා. එහෙම නැත්නම් ධ්‍යාන මාර්ගඵල පෙළට පෑදෙනවා කියලා දැන් පෘථග්ජනයා හිතාන ඉන්නේ පෘථග්ජන බෞද්ධෙක් නම් විශේෂයෙන් ගොඩක් ලනුව කාලා තියෙනවා. ඒතර සරුවචනාංශය දිහා බලන්නේ අමුතුම කෝණකින්. සරුවචනාංශය කියනවා නෑ කිසිම වෙනසක් නෑ. මම භාවනා කරනකොටත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ දේව ප්‍රජාව සහිත මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරියේෂිත අනුවිචරිත මනස කියනවා මේ සේරම මම දන්නවා. මේ එකක්වත් ඉක්මවලත් නැහැ නොදැනිත් නැහැ. නැත්තම් මේක බේරලා තේරලත් නෙවෙයි මට එන්නේ. ෆිල්ටර් එකට දාලා පිං පැත්ත විතරක් එනවා. පව් පැත්ත අයින් කරන කතාවක් නැහැ. ඒ වගේම කියනවා ඒ සාමාන්‍ය මිනිස්සු දකින්න ඔය දැක්මමයි මට තියෙන්නේ. මොකක්වත් වෙනසක් නැහැ. කියන්නේ මම මිනිසෙක්. මම බ්‍රහ්මෙක්වත් ගාන්ධර්වයෙක්වත් දෙවියෙක්වත් ඉන්ද්‍රජාලයෙක්වත් දේව පුත්‍රයෙක්වත් නෙවෙයි. මිනිසෙක්. ඊට පස්සේ කියනවා මේක දකින්නකොට ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකයේ මේ සෑම දැකීමක්ම සෑම ඇසීමක්ම සෑම විඳීමක්ම සෑම හිතින් ගන්නාලද දෙයක්ම අර කියන ලද පත්තම් පරියේෂිතං අනුචරිතං මනසාකින්ද මනසෙන්පත් වෙච්ච එහෙම නැත්නම් පරියේෂණ කරලද එහෙම නැත්නම් විමසන ලද ඒ සියල්ල මම ඔය මේ මතු පිට දැක්ම නෙවෙයි ඒක විනිවිදත් මට පේනවා. එහෙම නැත්නම් ඒ වගේ මූණත වටිනාකම සම්මුති වශයෙන් මම දැකලා ඒක ගැඹුරට විනිවිදින්න පුළුවන්. නැත්නම් නෙය්‍යාර්ථ නීතාර්ථ කියන ඒකම මට පේනවා. වෙන විදිහකට කියනවා නම් අර්ථ ධර්ම වශයෙන් සිව්පිලිසිම් ව්‍යාපත්වල පෙන්වන්න තියෙන මිනිස්සු ලෝකේ දිහා බලන්නේ අර්ථය. අර්ථය කියන්නේ අර්ථ ශාස්ත්‍රය. ඒ කියන්නේ කීයකරි හම්බ කරගන්න. මනුෂයාගේ බැල්ම තන්නි ක්‍රම අර්ථ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා සර්වචනාංශේ දේශනා කරලා තියෙනවා මේ khaggavisana සූත්‍රයේ අවසාන ගාථාවේ මිනිස්සෙක් යමක් තියා බලනවා නම් ඒක කෑදරෙන්මයි බලන්නේ ඒකෙන් යමක් තණ්හාවක් උපදවා ගන්න එහෙම නැත්නම් ඒක සංසන්දනයෙන් තමන් උසස් කරලා පහත් කරලා ගන්න මාන්නයක් ඇති කරගන්න එහෙම නැත්නම් මේ දැක්කේ මම විතරයි දැක්කේ කියන ওই තණ්හාවට හෝ මාන්නයට හෝ දිට්ඨියට අනුකූල අනුයාත කොටස් පමණමයි මිනිසයා දකින්නේ. අනෙක් දේවල් ගණන් ගන්නෑ. ඒ නිසා යමක් මිනිස්සෙක් කරනවා නම් කියනවා නම් අහනවා නම් ඒ සියල්ලම අත්තට්ටයි. අත්තට්ටයි කියන්නේ තමන්ගේ අර්ථ සිද්ධිය සඳහායි. අත්තට්ට පඤ්ඤා මිනිසයාගේ ප්‍රඥාව තියෙන තමන්ගේ කුට්ටිය කඩා ගන්න. තමන්ගේ මේ වාසිය ලබා ගැනීමට ඒ වාසිය කියන එකෙන් අදහස් කරන මෙතන තණ්හාමාන දිට්ඨි නැත්නම් ප්‍රපංච. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මේ සියලු මිනිස්සු අසුචි. කක්කා වෙන මොකක්වත් ගන්න දෙයක් නැහැ බුදුහාම කියන මේ සේරම කක්කා. ඒ මොකද බලන්නෙම තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන්. ඒක නිසා අත්තට පඤ්ඤා අසුචි මනසා නික්ඛාරණා දුර්ලභාජ්‍ය මිත්තා. ඒ වගේ අසුරකදී හෝ අනුන්ගේ ලාභය සත්කාරයක් සම්මානයක් සිලෝකයක් බලාපොරොත්තු වෙන නිස්කාරණේ අසුරු කරන කල්යාණ මිත්‍ර ලෝකේ දුර්ලභයි. අසුරකින් හෝ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඒ ආශාවල් සම්පූර්ණ කර ගැනීම. ඒක තණ්හාමාන දිට්ඨි වශයෙන් නැත්නම් ප්‍රපංච වශයෙන් එහෙම නැත්නම් අපි ලෝභ දෝෂ මෝහ කියලා ගන්න එකත් ගන්න පුළුවන්. මේකටයි අසුර පවත්තන්නේ. යම් කිසි කෙනෙක් අසුර පවත්තනවා නම් තව කෙනෙක් එක්ක මේ තණ්හාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් ගැවසී නොගෙන එහෙම නැත්නම් අපි රූපයක් බලලා ඇහැ රූපයත් එක්ක අසුර පවත්තනවා. කන සද්දයක් එක්ක අසුර පවත්වනවා. මේ පවත්වන අසුරේදී කිසිම තණ්හාවක් හෝ මාන්නයක් හෝ දිට්ඨියක් එහෙම නැත්නම් ප්‍රපංචකරණයකින් තොරව අසුරක් මේ ලෝකේ නැහැ. මේ හරහා වැඩ කරන්නේ ප්‍රපංච ටික තමයි. ඒ
ප්‍රපංච සහිතව දැකීමට තමහං ඥානාමි කියලා සරුවත්යන් සඳහන් කරනවා. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, දේව ප්‍රජාව සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඇසීම් දැකීම්, විඳීම්, දැනීම්, අනිකුත් ඒ පත්ත පරියේසිත අනුවිචරිත කියන දේවල් සාමාන්‍ය ලෝකයා දකින ප්‍රපංචකරණය හරහා දකින දැකිල්ලත් මට තියෙනවා. මට මේ ප්‍රපංචකරණය ගලවලා දාලා එහෙම වුණොත් ඒකේ විචිත්‍රකරණය එහෙම නැත්නම් ආලවට්ටම ගලවලා දාලා ඒක දිහා බැලුවොත් පේන එකේ ගැඹුරත් මට පේනවා. මේක අභිඥාව කියලා කියනවා. තමහං තං අභඤ්ඤාසි මට ඒක පේනවා. ඒ වගේම තං මමස්ස විදිතං ඒ පෘථග්ජනේ බලන ස්වභාවයෙන් බලන අහන කන්ද රස පහස විඳින හිතන දේවල් මම ඇත්තටම මට වේදනාවක් දැනෙනවා. මම ඒක හරහා දකින්නවා. ඒක විනිවිද දකින්නවා. එහෙම නැතු ඒවා මේ මගාරවල උඩින් පැනලා යෑමක් නෙවෙයි. ඉතින් ඒක ඒ විදිහට තමන්ගේ කමටහන ඉදිරිපත් කරලා තං ඒ විදිහට ඒවා න උපට්ඨාසි කියලා කියනවා. නමුත් මම ඒ වගේ ස්ථාවරයක් ගන්නෙ නෑ. මම ඒ වගේ ඒව නිසා හිත ප්‍රපංචකරණයට යන්න දෙන්නේ. එච්චරයි වෙනස. සාමාන්‍ය මිනිස්සුන් වගේ සාමාන්‍ය මිනිස්සු දකින්න ගොඩක් රට මුනත මත පිට වටනාක මේකත් මම දන්නවා. ඒක විනිවිද දකින්නත් මට පුළුවන්. ඒක නිසා තනියෙන් බලනවා වගේ නෙමෙයි, අත් දෙකෙන් බලලා ගැඹුර මට පේනවා. ඒ වගේම මේ බලනකොට තනියෙන් බැලුවොත් ඒ කියන්නේ පෘථග්ජනකම සහිතව තණ්හාමනේ දිටි දකපුවාම සහිතව ගියාම මිනිස්සෙක් එක බලලා කොහොමද ඒක වින්දනය කරන්නේ, කොහොමද ඒක රස විඳින්නේ, ඒක මගේ කියාගන්නේ, ඒක අල්ල බදාගන්නේ කියන එක මට හොඳට තේරෙනවා. ඒ වගේ මේ තණ්හාමානදී ගලවපුවට පස්සේ ඒක දිහා බලනකොට ඒකේ කොහොම ගන්න දෙයක් නැහැ, සියල්ලෙම තියෙන සමරසය. එතකොට ඒක විඳින හැටිත් මට තේරෙනවා. ඒක අභිඥාවෙන් තේරෙනවා. නමුත් මේ කොයි එකක් හරි මිනිසුන්ට වැඩිය මම ගැඹුරක් දැක්කා කියලා හෝ එහෙම නැත්නම් මේ මිනිස්සුયો දකින විදියට මානුෂකමට රූප ශබ්ද ගන්ධ රස මම විඳිනවා කියලා හෝ කිසිම විදියකට සරුවචනාංශයේ එකෙන් නම්බුවක් ලබන්නේ අල්ල ගැනීමක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඉස්තහවරයක් ගන්නෑ. එහෙම නැත්නම් මේක පිළිබඳ විනිශ්චයකට එළඹෙන්නේ නැහැ. විනිශ්චයකට එළඹලා ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. මොකද ඊගාව චිත්තක්ෂණේ මේ මොනත වෙනස් වෙන්න පුළුවන්. මේක වෙනස් වෙන්න පුළුවන් නිසා උන්වහන්සේ කිසිම වෙලාවක හරි මම මේ ස්ථාවරේ දැන් ඉන්නේ මේ ස්ථාවරේ ඉන්නකොට මම මේ විනිශ්චය මම ගන්නවා. මේක හරි මේක වැරදි කියලා කිසිම වෙලාවක සර්වඥාන්සේ අර උපස්ථානයට ගන්නේ නැහැ, ස්ථාවරයක් ගන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ නැහැ. මේ එක පැත්තකට ඡන්ද දෙන්න යන්නේ නැහැ. ඉතින් මේක ප්‍රකාශ කරුවට පස්සේ පෘථග්ජනයෙකුට පැහැදිලි මේ ව්‍යාකූල දහයකටපත් වෙනවා. යමක් දිහා තණ්හාමාන දිට්ටි නැතුව බලන එක නම් අපි දන්නවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තණ්හාමාන දිට්ටි නැතුව බලන්නේ කොහොමද? බලපුවාම කොහොමද පේන්නේ? ඒ තරම් ගැඹුරු දැක්මක් ලැබලත් ඥානයක් ලැබලත් ඒ ඥානෙ මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මය කියා ගන්න නැතුව කොහොම ඉන්නේ? උතාම ආශාවෙන් අපි ගැඹුරක් දැක් ගන්න උත්සාහ කළා. ඒ දකින්න ගැඹුර හෝ නිකන් හුදු පේන මුනත වටිනාකම හෝ දෙකම සමාකාරව සලකනවා. මේක මේ මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන් වුණත් ඒ දෙකේ වෙනසක් නැති විදිහට ඒ තතතාවේ තාදී ගතිය, එහෙව් ගතිය මේ බලාපොරොත්තු සහිත ආශාවල් සහිත ආශාවලින් මඩනලද මිනිස්සුෙකුට හිතා ගන්නවත් බෑ. සම්පූර්ණ ළඟා වෙන්න ඕන තැනට ළඟා වෙලා ඒ ළඟා වෙලා දකින්න දැක්ම සාමාන්‍ය මේ කක්ක මිනිස්සුયો දකින්න දැක්මයි සමානව සලකනවා. ඉතින් මෙන්න මේ කමටහන දුන්නාට පස්සේ මේ මිනිස්සුන්ට ඇති වෙන සැකේ නැති කියනවල තරුවඥාන්සේ ප්‍රකාශන 4ක් කරනවා. ඒ නිකන් හරස් ප්‍රශ්න අහන උසාවිදී හරස් ප්‍රශ්න අහනවා. දැන් තමයි මේ කියූප එකට කොහොමද ඒක වෙන්නේ කියලා හරස් ප්‍රශ්න අහපුවා. මේ හරස් ප්‍රශ්න වලට දෙන උත්තර එහෙම නැත්නම් එවැනි ප්‍රශ්න නාහඬ සරුවචනාංශයේම උත්තර වගේක් බඳිනවා. තමන් ප්‍රකාශ කරලද්ද සාතික කිරීමේ අදහසින් ඒ පාඩයක් තමයි අපි අද දවසේ ධර්මදේශන මාතෘකාව වශයෙන් තිබ්බේ.
යංහි භික්කවේ සදේවකස්ස සමාරකස්ස සත්සමන බ්‍රාහ්මණ ප්‍රජාය තදේව මනුස්සස්ස දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං නජානාමීති වදෙය්‍යං තං මමස්ස මුසා මහනි මම ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඒ අසු ඒ දුටු ඒ පහස ලැබූ ඒ හිතින් ගන්නලද පත්තු පරිේශන කරලද්දා වූ හිතින් විමසන ලද්දා වූ මේ දේවල් මම දන්නේ නැහැ මේ පෘථග්ජන සූරු පෘථග්ජනය දකින්න ස්වරූපේ මම දන්නේ නැහැ කියලා කිව්වොත් ඒක මට බොරුවක් වෙනවා. ජනම ඒකාන්තයෙන්ම හැම පෘථග්ජනයෙක්ම ඒ ධර්මතා පිළිබඳව දක්වන දැක්ම ඇසීම ගන්ධරස පහස විඳීම හිතින් ගනින්න මට හොඳටම මට ඒ තාලෙන්න තේරෙනවා. ඒක මට නෑ මම ඉන්නේ සනිකර සුද්ධ ලෝකයක මයි ළඟ පවු නෑ මයි ළඟ තියෙන පැහැදිලි සුද්ධ දේවල් විතරයි මා ළඟට එන්නේ මයි ළඟ ඒ වගේ නරක දේවල් මට නරක දර්ශන මට පේන්නේ නෑ මට නරක සද්ද ඇහෙන්නේ නෑ මට නරක ගන්ධ රස පහත නෑ මගේ හිතේ නරක දේවල් හිතන්නේ නෑ කියලා කිසිසේත්ම එහෙම යමක් මම හිතින් කියුණා නම් ඒකට බරුවක් වෙනවා. එහෙම මම ප්‍රකාශ කරන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා එවැනි දෙයක් මම දන්නවයි නොදන්නවයි දෙකම නොදන්නවයි කිව්වත් බොරුවක්. ඒක දන්නවයි නොදන්නවයි දෙකම කිව්ව. ඒ වගේම විපස්සනාට පමණක්ම ගොදුරු වෙන යම් උපමාන ටිකක් ගන්න පුළුවන්. අපි ඒක සඳහා මේ වෙලාව ගත්තොත් අපි බලමු ඊ අපි දිනු කරගෙන හදාගෙන ගිය පෙත අනුව පර්යංක භාවනාවක යම් කිසි කෙනෙක් තමන්ගේ මූල කර්මස්ථානයේ ආනාපානිය වගේ කියන මූලික එකලස් ටික සකස් කරගෙන ඒ ආනාපාන සතිය භාවනා කරනකොට ඒ යෝගාවචරය හිතනවා මේ ආනාපාන සතිය දියුණු වෙන්න නම් ආනාපාන සතිය හරහා ගැඹුරකට යන්න සද්ද නොආයුතුයි හිතවිලි නොපැමිණිය යුතුයි වේදනා නොආයුතුයි ඒව තිබ්බොත් මට මේ ආනාපානේ කරන්න බෑ. ඒ නිසා උගව දෙනෙක් ඒ සද්ද වේදනා හිතවිලි නැති වෙනකන් බලා ඉන්නවා කවදා හරි ජීවිතේ ආනාපානේ තන්නි කරම සුද්ධ දඹරත්තරන වගේ කරන්නේ. ඒක ඉතින් කවදාකවත් ඉෂ්ට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ මොකද අර මහදන මුත්තයි ගෝලියෝ ටිකයි ගංගායිනට ඇවිල්ලා ඉදිකට පෙන්ජයි පොල් බෑම උණයි හොඳ ලස්සන නම් ටිකක් තියෙනවා. මේ ගිහිල්ලා කියනවා ගිහිල්ලා ගඟට එගොඩ වෙන්න යන්න හදනවා. එගොඩ වෙනකොටම අඩිය තියෙනකොටම ගඟ කැළඹෙනවා. ඉතින් ඇවිල්ලා කියනවා මම අඩිය තිබ්බ ගමන් ගඟට කේන්ති ගියා ගඟ ඇවිස්සුනා. ඒක නිසා දෙවෙනි අඩිය තියන්න මට බයයි. අනිත් එක්කනත් ගිහිල්ලා බැලුවා කකුල තියෙනකොට ගඟ ඇවිස්සුනවා. එයාත් කිව්වා හොඳට මං යනකොට ගඟ බුදියන් හිටියේ කකුල තිබ්බ ගමන් ඇවිස්සුනා. ඊට පස්සේ අමාදන මුත්තා කියනවා එහෙනම් හොඳටම අපි මේකට එමු ගඟට හොඳටම නිින්ද යනකම් එතකොට හැප්පෙන්නේ නැහනේ. එහා පැත්තට යන්න පුළුවන් කියලා. ඉතින් මේගොල්ලෝ රෑ වෙනකන් ඉන්නවා ගඟ නිදා ගන්නකම්. මොකද කකුල තිබ්බාම අවදි වුණොත් ඇවිස්සුනොත් කකුලට පහර ගහනවා යන්න බෑ. ඉතින් අන්තිමට බලා ගන්නවා ගඟ බුදි තමයි කකුල තිබ්බාම තමයි අවදි වෙන්නේ. හැබැයි කවදාකවත් කකුල තිබ්බට පස්සේ නිින්ද යන ගතියක් ගඟේ නැහැ. ඒ වගේ තමයි මේ භාවනා කරන්න ගියාට ඒ ගඟ බුදිය ගන්නකම් බලාගෙන මහදැන මුත්ත වගේ මට සද්ද නොවෙනකන් වේදනා නොවෙනකන් එහෙම නැත්නම් හිතවිලි නොවෙනකම් බලානේ හිටියොත් ඒ පුද්ගලයා කරන්න හදන්නේ විශාල මනෝචිත්‍රයක්ම වගේ මේ භාවනා ලෝකේ ගැන කවදාකවත් මේ ඇත්ත ඇති හැටියට බලන කතියක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ භාවනා කරන කෙනෙකුට සාමාන්‍ය මත් වෙලා රූප බලමින් සද්ධාමෙන් ගන්ධ රස බලමින් ඉන්න කෙනාට වඩා මේ හිතවිලි බාධා කරනවා. වේදනා බාධා කරනවා සංඥා මේ ශබ්ද බාධා කරනවා හිතේ මනෝ රූප බාධා කරනවා. ඒ නිසා ඒව නොයනකම් බලා හිටියොත් මහදන මුත්තගේ බප්පමා වගේ එකක් තමයි වෙන්නේ. ඒ නිසා එව්වග මතින් එව්ව ගණන් නොගෙනවා වගේ එව්ව මත ස්ථාවරයක් ලබා ගන්න නැතුව නැත්තම් ඒ නිසා හිතකම් කටළු ගන්න නැතුව Tamanට දැනෙන
ඉස්මතු වෙලා දැනෙන ආස්වාද ප්‍රස්වාසය ගැන විතරක් කතා කරලා ශබ්ද වේදනා හිතවිලි එනවා තමයි. ඒක නාවා වගේ වැඩ කරන්න පටන් ගත්තොත් ඒකේ යෝගාවචරය ගන්න ප්‍රායෝගික දක්ෂ උපක්‍රමයක්. එහෙම කෙරුවොත් ඒ යෝගාවචරයට තේරෙයි මේක කාගෙත් හැටි මෙහෙම තමයි. අරමුණ කියන එක ඉස්මතු වෙන්නේ නැහැ. බාධා කියන දේවල් නැති වෙලාවක් නැහැ. ඒ බාධාවල් මැද නමුත් අරමුණ මතු කරන්න ගත්තොත් ගන්නා ප්‍රයත්නයේ තරමට ඉස්මතු කරගන්න පුළුවන් මූල කර්මස්ථානේ වැඩි වෙනවා නම් එච්චරයි භාවනාවේ දියුණුව කියන්නේ. එහෙම නැතුව සද්ද වේදනා හිතවිලි නතර වෙන වෙලාවක් ලෝකේ නැහැ. ඒව හැමතැනම තියෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ප්‍රායෝගිකව භාවනා හරහම භාවනාවෙන්ම ඇති කරගත්ත අත්දැකීමෙන් සද්ද වේදනා හිතවිලි අඩු තැනකින් පටන් ගන්න බව හැබැයි හොඳට සක්මන් කරලා ඉල වේදනා අඩු වෙනකන් ඉඳලා වාඩි වෙනවා. ඒ වගේම සද්ද නැති වෙලාවක වාඩි වෙනවා. ඒ වගේම අදිෂ්ඨානයක් කරනවා මම මේ සීලෙක පිළිහිట్లా භාවනාවක් කරන්නේ. ඒ නිසා මට අතීත අනාගත දේවල් කල්පනා කරන්න නෙවෙයි මෙතෙන් ආ කියලා හිතලා කල්පනා කරන්නෙත් නැහැ. ආන්නේම කියලා අපි හිතමු ආස්වාද ප්‍රස්වාසය මතුණයි කියලා. ඉතින් යම් වෙලාවක එක ආස්වාසයයි ප්‍රස්වාසයයි 2යි 3යි 4යි 5යි කියලා එහෙම කරගෙන යනකොට ඒ යෝගාවචරය අර හිතවිලි වල වේදනාව වල ශබ්ද වල බාධාව වෙහෙස පීඩාව දන්නවනම් එයාට මේ මතුවෙලා ලාවට වැඩි වෙන ආනාපානයත් එක්ක වැඩි ආද වීමෙන් වැඩි ලං වීමෙන් වැඩි උත්සන්න වීමෙන් වැඩි ආසන්න වීමෙන් අර බාධක ධර්ම තව තුනී කරලා ලීන තත්වයටපත් කරලා Tamanට අවශ්‍ය කරන අරමුණට සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වීමේ හැකියාවක් තියෙනවා යොදන ශක්ති ප්‍රමාණයට සාපේක්ෂව අරමුණ ඉස්මතු කරගන්න පුළුවන්. එමේ ඉස්මතු කරගන්නකොට ඒ යෝගාවචරයට ආනාපානය ගත්ම අපි නිදර්ශනයක් විදිහට පිම්බීම හැකිලිමත් ගන්න පුළුවන්. සක්මන් කරනකොට සක්මන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අරමුණට ඊ타ත්ම සමීප වෙලා උත්සන්නව ඒක දිහා කිට්ටුවෙන් බලාගෙන ඉන්නකොට ওই මෙනෙහි කිරීමේ කියන ධර්මතාවය අනුව තමයි අපි අවශ්‍ය දේ මෙනෙහි කරනවා අනවශ්‍ය දේ ගමන් ගන්න මෙනෙහි නොකර නිකන් ඉන්නකොට අර මෙනෙහි කරන දේත් එක්ක ඇසුර වැඩි වෙනවා මිත්‍ර භාවයේ වැඩි වෙනවා ඒ වැඩි වෙන්න තමන් ඒකට ආසන්න උත්සන්නව ඉබී බලන ගතිය වැඩි වෙනවා නම් එන්නේ ඒ ප්‍රයත්නයට කරන ධෛර්යයක් ඉදිරි තල්ලුවක් වශයෙන් කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා බලන්න ආශ්වාසයේ මුලැමැද අග වශයෙන් බලන්න ඉන්නකොට ආශ්වාසයට මොකද වෙන්නේ මොන පරිණාමයක් වෙනවද ප්‍රශ්වාසයට මොන පරිණාමයක් වෙනවද කියලා බැලිල්ලෙන් සද්ද නොහැෙනව නෙවෙයි නමුත් සද්ද තියෙද්දිම ආශ්වාස ප්‍රශ්වාසයට වැඩි අවධානයක් දෙනවා වේදනා නැතුවම නෙවෙයි Tamanට දරා ගන්න පුළුවන් නම් ඒ ගණන් ගන්නතු ආශ්වාස ප්‍රශ්වාසයක ඉන්නවා හිතවිලි නැතුවමත් නෙවෙයි නමුත් මම හිතන දේවල් නෙවෙයිනේ ඉබේ ඉන්න හිතවිලිනේ බැරිද මේ හිතවිලි අස්සව මට ආස්වාද ප්‍රසවාසය දිගේ යන්න කියලා අර එන දේවල් ගණන් නොගෙන සිටීමෙන් ඒ වගේ ස්ථාවරයක් නොගැනීමෙන් එව්වට හේතු නොවීමෙන් ආනාපානට වැඩි වටිනාකමක් කෞරවයක් දීමේ හැකියාවක් තියෙනවා. ඒක ඔය ඉස්කෝලවල විශේෂී කරන්නේ තොච්චරම තමයි. Tamante එක විශේෂයකට අවධානය යොමු කරන්න ගියාම ඒ විශේෂ දිගේ ඉදිරියට යන්න අනිකුත් බාධක ධර්ම දුරු කරගෙන ඒකට විශේෂඥෙක් වෙනවා. ඒ වගේ මේ ආනාපානය කරගෙන මෙහෙම යන වෙලාවේදී ඒ යෝගාවචරයා ආනාපානය හරි ගියයි කියලා සතුටු වෙන්නෙත් නැහැ. වැරදුණයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒ නැවත යෙදවීමේ ශක්තිය මුලින්ම ශ්‍රද්ධාවෙන් තමයි පනපෙන්නේ. මෙහෙම තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පවා ඉදිරියට ගියේ. ඒ අත්තන්ටත් මේ සමනලයට අතු නැමුණා වගේ පහසුකම් ලැබිලා නෙවෙයි මේ ක්‍රමයේ ගියේ. ඒ නිසා මම ශ්‍රද්ධාවෙන් කරනවා කියලා. ආනාපාන දිගේ යනකොට ආස්වාද ප්‍රසආස දිගේ යනකොට ඒ ආස්වාස ප්‍රසආසයේ අර සාමාන්‍ය සතියෙන් නොයුක්තව බලන කොටයි සතියෙන් යුක්තව බලන කොටයි ආස්වාද ප්‍රසආසයේ විනිවිද දැකලා අතුලාන්තය දැක ගන්න පුළුවන් අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒක මේ සූත්‍රය වැතින් බලනකොට අභඤ්ඤාසින් කියන එක තමයි ආස්වාද ප්‍රසආසය පිළිබඳව සුවිශේෂී ඥාන පහළ වෙනවා.
උදාහරණයක් වශයෙන් කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස බලලා ඒක කාට හරි ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඒ ප්‍රකාශ කිරීමට ගත්ත වාක්‍ය අරගෙන බලන්න ඒ වාක්‍යයේ තියෙන ධාතු මනසිකාරය විතරයි. වෙන මොකක්වත්ම නැහැ. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙච්ච හැටි කාට හරි විස්තර කරන්න වෙනවනම් විස්තර කරන්න වෙන්නේ ධාතු මනසිකාරය හරහා. ආශ්වාසයේ හිතේද ප්‍රශ්වාසයේ උණුසුමයි. ආශ්වාසයේ පිරිමැදෙන ගතියක් තියෙනවා ඇතුළට යන ප්‍රශ්වාසයේ තියෙනවා බාහිරට යන පිරිමැදෙන ගතිය. ආදි වශයෙන් ඒ පෙන්නන ගති ලකුණු මතු පිටින් ආනාපාන දැක්කට වැඩිය ගැඹුරක් එනවා. එතකොට සද්ද වේදනා හිතවිලි කියනවා ක්‍රමයෙන් තුනී වේගන යන අතර ආශ්වාස ප්‍රශ්වාසයේ අසතියෙන් බලන ගතියට වැඩිය සතියෙන් නැවත බලනකොට ඒකේ විනිවිද ගතිය යන ගතියකුත් තියෙනවා. මේක අල්ලගත්තා නම් මේකට යෝගාවචර ඇස් දෙක ඇරුණා නම් මේකට යෝගාවචරය හරියට තේරුම් ගත්තා නම් බාහන රසවත් වෙන්න පටන් අර ගන්නවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙන හැටි. ඒ වගේම ආශ්වාසයේ මුල මැදින් වෙන් කරලා අල්ලගත්තොත් මැද අගින් වෙන් කරලා අල්ලගත්තොත් ඒ වෙනස්කම් ප්‍රකාශ කරන්නත් අපිට තියෙන එකම භාෂාවයි ධාතු මනස්කාරය විතරයි. වෙන මොනම ක්‍රමයකවත් ඒක විස්තර කරන්න බෑ. ඒ නිසා යෝගාවචරයට අර බබාගේ භාෂාව අතහැරලා නැත්නම් සම්මුති භාෂාව අතහැරලා ධාතු මනස්කාරයේ දිහාවට පරමාර්ථ ධර්ම දිහාවට තල්ලුවක් දෙනවා. නැවත නැවතත් ආස්වාස් ප්‍රස්වාසයේ බලමින් නිකම් බලන්න ඉන්න එපා. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න. ආස්වාසයේ මුලැමැද අග වෙන් කළ බලන්න. ආස්වාසයෙන් වෙන් කළ බලන්න. ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න කියලා මේක දිහා බලාන ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස පිළිබඳ ගැඹුරකුත් හම්බ වෙනවා. ඒ වගේම වේදනා සද්ද හිතවිලි කොන් වෙන ගතියකුත් තියෙනවා. මේක ලස්සන මේ ශිල්පයක් විපස්සනාව දාන්න විපස්සනා වඩන කෙනා ඒක නැවත නැවත පාවිච්චි කරනකොට හිත මේ විදිහට ආනාපානෙට යම් ආකාරයකින් කිට්ටු වෙලා සමීප වුණොත් හිත පුළුවන් තරම් කෙලෙස් වලින් තොර වෙලා මේ දකින්න දේ Tamande මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන දෙයක් නෙවෙයි. නමුත් හිත කවදාකවත් නොකරපු අභ්‍යාසයක් විදිහට ආනාපානෙට බැස ගැනීම සිදු වෙනවා. ආන්නේ බැස ගන්නකොට ඒ යෝගාවචරයා ඒ විශේෂිවත් මට දැන් වෙනදට වැඩි ආස්වාස් හොඳට පේනවා. ඒකේ අමතර විස්තර දැක් ගන්න පුළුවන් කියලා ඒ විශේෂිවත් සතුටු හෝ කනගාටු ප්‍රකාශ කනගාටු මතු වෙනවා සතුට මතු වෙනවා. ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ. මතු වුණාට ඒ සතුටවත් ස්ථාවරයක් වශයෙන් ගන්නෑ. ඒ සතුටවත් ළඟ වාඩි වෙන්නේ. එහෙම නැත්නම් ඒකට ඒක අල්ල බදා ගන්න. ඒක මම මගේ කියා ගන්න. ඉතින් ඒක භාවනා කරගෙන යනකොට ආනාපාන යම් වෙලාවක මූණට මූණ දාලා තියාගෙන ඉන්නකොට වේදනා සද්ද හිතවිලි නැති වෙනකොට සමහරලාට පුංචි සියුම් සතුටක් මතුවෙනවා. ඉස්ලාමයක මතුවෙන නිකන් මූණේ අර මේ කූඹි දුවන්න වගේ පහු වෙනකොට නිකන් ඇඟ කිලි පොලන්න වගේ සමහරට හොඳ පිනායන ගති මතුවෙනවා. ඉතින් ඒ ආනාපානේ වේදනා හිතවිලි සද්ද කොන් කරගෙන ආනාපානේ ඉස්සරහට තියාගෙන මෙහෙම යනකොට මේ මතුවෙන ඒ ප්‍රීතියක් හෝ තරුණ ප්‍රීතිය කියන නන්දියක් හෝ පහළ වෙච්චාම ඒකේ ස්ථාවරයක් ගත්තොත් ඒත් Tamange අර ගමනට බාධා වෙනවා. ඒකවත් එයන ප්‍රීතියවත් ස්ථාවරයකට ගන්න නැහැ. මොකද මේවා වෙනස් වෙන සුළුයි. මම නැවත නැවතත් ආනාපානෙම කරගෙන යනවායි කියලා යනකොට ඒ අර මේ අභියෝගතා පරීක්ෂණයෙන් පස්සේ එහෙම නැත්නම් ඒ කියන අභ්‍යාසයෙන් පස්සේ සැප වේදනක් දෙනවා දුක් වේදනක් දෙනවා ඒව ඔක්කොමත් අතහැරලා ආලෝක පහළ වුණත් සැප පහසු පහළ වුණත් ඒව දකින්න නැතුව නෙවෙයි දකින්නවා. නමුත් ඒව මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මේ කරගන්නෙත් නෑ. ආන්නේම කරමින් ආනාපානේ බැලුවොත් පමණක් ඒ යෝගාවචරයට සාමාන්‍ය චිත්ත නියාමයේ අනුව එnde ආනාපානේ සුකුම තත්වයට සුකුමතර තත්වයට පත් වෙන්න පටන් අර ගන්නවා. අන්නේ සුකුමතර තත්වවලට පත් වෙනකොට ආනාපානය හා සම්බන්ධ නිමිති සංඥා අරමුණු ගති
දන්නා තැන සිට නොදන්නා ගතියට තුනී වෙන්න පටන් අර ගන්නවා. අන්නේ තුනී වීම වෙනකොට අල්ලගන්න දෙයක් තිබිලා සතුටු වෙලා ඒ මතින් තණ්හාමාන දිටි වඩන ප්‍රපංච කරන පුද්ගලයාට දැන් අල්ලගන්න දෙයක් නැතිවීම නිසා, නිමිති කරන්න දෙයක් නැතිවීම නිසා, අරමුණු කරන්න දෙයක් නැතිවීම නිසා ලොකු තැතිගැන්මකටපත් වෙනවා, ලොකු අසරණ භාවයකටපත් වෙනවා, ලොකු තනිවීමකටපත් වෙනවා, ලොකු ඒකාකාරී භාවයකටපත් වෙනවා, දැක්කො නින්දට වැටෙනවා. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ විසින් මෙතෙන්ට දෙන අල්ල නොගෙන සිටීමේ, ස්ථාවරයක් නොගෙන සිටීමේ, ඒ නිසා ඒ මතුවෙන දේෙන් සතුටක් හෝ කනගාටුවක් පහළ නොකර සිටීමේ සමීකරණය දන්න කෙනෙකුට නම්, ඒකයි හරි කියලා දන්න කෙනෙකුට නම් මේ නිමිති ගෙවෙන්න සංඥා ගෙවෙන්න අරමුණ ගෙවෙන්න තේරෙනවා දැන් මං යන්නේ ස්ථාවරයක් නොගන්න තැනක, ස්ථාවරයක් ගන්න දෙයක් නැති තැනක. ඒ නිසා මේක ඒකාන්තයෙන්ම භාවනාවේ දියුණුවක්, එහෙම නැත්නම් කියනවා සම්මුතියක ඉඳලා පරමාර්ථයට යන්න ගමනක් කියලා. නමුත් මේක පිළිබඳ ලෑස්තියක් නැති කෙනෙකුට නම් මේ බණක් අහලා ඒ සඳහා චින්තාමේ වශයෙන්, අන්වේ ඥාන වශයෙන් දන්නේ නැති කෙනෙක් නම් අර ස්ථාවරේ නැති වේගන යනකොට, එල්ලෙන්න ආලම්බණයක් නැති වෙනකොට කලබල වෙනවා. කලබල නොවීම පිණිසයි මේ කතා කරන්නේ. සරුවච්චන් වහන්සේ ආලම්බණයක් නැති තැන, ස්ථාවරයක් නැති තැන, ඒක නිසා හටගන්න දෙයක් නැති වෙනකොට ඒක ක්ෂීණාශ්‍රව තත්වයක් කියලා හඳුන්වලා දෙනවා. ඒක ආශ්‍රව ධර්මයන්ගෙන් ගෙවි යෑමක් කියලා. ඉතින් මේක භාවනාවේ වෙන එකක් නෙවෙයි. මේක භාවනා කරනකොට ඒකට දක්වන ආකල්පෙහි, ඒකට දක්වන සම්මා දිට්ඨියේ ලකුණක් මිස භාවනාවේදී සුතමේ ඥාන චින්තාමේ නැතෝ භාවනා කරොත් වෙන්නේ මොකද්ද? අරමුණ අර විදිහට ගෙවිගෙන යනවා. ඊට කලින්ම සද්ද වේදනා හිතවිලි කොන් කරගත්තා. දැන් මතුනේ ආනපන විතරයි. ඒකත් තුනී වේගෙන යනකොට මේ මනුස්සයා බය වෙනවා, තක්කමුක්කු වෙනවා, නින්දට වැටෙනවා, අසරණ වෙනවා, ඒකාකාරී බවටපත් වෙනවා. එතකොට මේ සියල්ලටම මේ අපි කියන බය වීමට, අසරණ වීමට, නින්දට වැටීමට සියල්ලටම කෙලස් කියලා කියතයි. අන්නේ වෙලාවේදී අලුතෙන් කෙලස් ඇති නොවීමට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ වගේ ස්ථාවරයක් නොගෙන තැනකදී, ස්ථාවරයක් නොදෙන තැන, ස්ථාවරයක් දෙන තැනට වඩා හොඳින් සලකලා තියෙනවා. ඒක තමයි මේ යන්න හදන තැන. මේ තමයි මට මතුවලා ඉන්නේ කියලා. එතකොට පහළ වෙච්ච ආලෝක ආදී, ප්‍රීති ආදී හොඳ දේවලුත් අතාරිනවා. එතෙන් බය වෙනවා, නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, සැක වෙනවා, ශ්‍රද්ධාව නැති වෙනවා කියන ඒ දේවලුත් මම මාගේ කියා ගන්න නැතුව, ඒ නිමිත්තක් නැති, අරමුණු කර ගන්න බැරි, එහෙම නැත්නම් සංඥාවක් නුකුවට ඝන බහලව නැති තැන භාවනා දියුණුවක් වශයෙන් සලකන්න පුළුවන් තරමට සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ භාවනාමේ ඥාන මේ තුන මුළු දෙන වෙලාව වෙනකොට, ඒ තුනම එකමුතු වෙලා වෙනකොට ඒ යෝගාවචරයා බුදුහාමුදුරන්ගේ හිත නැත්නම් මේ බුදුහාමුදුරෝ මේ පෘථග්ජනෙක් ඉස්සරහින් ඉඳලා කමඨාන් සුද්ධ කරලා පෙන්වන්න හදන පණිවිඩය පිළිබඳ ලේස මාත්‍රයක් දැනගන්නවා. ඒකේ සුවඳ දැනගන්නවා. මම මෙතෙක් කලේ මොකද්ද? අරමුණ ගොරෝසුර තියෙන කාකල් සතිය වීර්ය හොඳයි කියලා හිතාන හිටියා. අරමුණ ගෙවිගෙන යනකොට ඒක මම නිරීක්ෂණය කෙරුවෙත් නෑ. ඒ අරමුණ ගෙවිගෙන යන වෙලාවේදී බාහිර චුණු සද්ද වේදනා හිතුවලින් මම විනිර්මුක්ත වෙච්ච බව නිරීක්ෂණය කළෙත් නෑ. අරමුණ තුනී වේගන යන බව නිරීක්ෂණය කළෙත් නෑ. ඇත්තටම මෙතන මේ අරමුණේ තුනී වීමකට වැඩිය වචනේ පරිසමාප්තාර්ථයෙන් කියනවනම් ඒ රූප සංඥාවේ තුනී වීමක් විතරයි මෙතන වෙලා තියෙන්නේ. රූප නිමිත්තේ තුනී වීමක් විතරයි මෙතන වෙලා තියෙන්නේ. ඒ මොකද එකම දේ නැවත නැවත බලා ඉන්නකොට එහෙම ඒක ඒ බලාන ඉන්න දේ විරංජනේ වෙන බව, ඒක නිරුද්ධ වෙන බව, ක්ෂය වෙන බව, වැය වෙන බව, ඒක චිත්ත නියාමයක්. ඒ චිත්ත නියාමය අනුව රූපේ විනිරුද්ධ වීමට වඩා රූප සංඥාව නිරුද්ධ වීම, රූප නිමිත්ත නිරුද්ධ වීම, රූපේ ව්‍යංජන අනුව්‍යංජන නිරුද්ධ වීම
යෝගාවචරය තටමලා ගන්න එකක් නෙවෙයි. යෝගාවචරයට ඒ වෙලාවේදී ඉදිරිපත් වෙන දේ මෙන්න මේක හරි දේ කියලා කියව ගන්න එක. හරි දේ කියලා ඒකට අර්ථකථනයක් දෙන එක. හරි දේ කියලා ඒකට නිර්වචනයක් දෙන එක තමයි මේ සූත්‍රයෙන් සරුවචාන්සේ පෙන්වන්න හදන්නේ. එහෙම නොවීම තමයි පෘථග්ජනකම. එහෙම නොවීම නිසයි දැන් නොදැනුවත්කම යන නිසයි මේ නිදිමතේ ඉන්නේ. සැකේ ඉන්නේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව පිරිහගන්නේ. නැත්නම් ඇඟ දාඩිය දාන්න ගන්නවා, වේවුලන්ට සැලෙන්න කරන් ගන්නවා. එහෙම නැත්නම් තනි වුණා, පාළු වුණා, කොන් වුණා, රහෙන් තල්ලු වුණා වාග් ගතියක් දැනෙන්න පටන් ගන්නවා. නමුත් අන්නේ ඒ වෙලාවේදී යමක එල්ලෙනවට වැඩිය හොඳයි එල්ලෙන්නේ නැතුව Taman ස්වාධීන වෙන එක කියන තථාගත ධර්මයේ දන්නවනම් ඒ පුද්ගලයාට මේ විදිහට නැවත නැවත හිතපත් වෙන්න ඇරලා මොකෙක්වත් එල්ලිලා ඉන්නවට වැඩිය හොඳයි එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්නේ වෙලාවේදී හිත සලා ගන්න නැතුව, පෙලා ගන්න නැතුව, අවුල් කර ගන්න නැතුව ඉන්නයි අපි බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධාව තියාගන්නේ. ඒකටයි ධර්මයේ සද්ධාව තියෙන්නේ, සංඝ සද්ධාව තියෙන්නේ. නමුත් පස්සේ ඒකට හුරු කරගත්තට පස්සේ හරියට බයිසිකල් එක පදින්න පුළුවන් අත් දෙක අතහැරලා වගේ. අන්නේ අනාලම්බිත తত্ত্বය නැත්නම් අනිමිත්ත తত্ত্বය යෝගාවචරය හුරු වෙනකොට ඒ සඳහා කොච්චරක් දුරට සම්මා දිට්ඨිය අවශ්‍යද, කොච්චරක් දුරට සම්මා සංකප්පය අවශ්‍යද කියන එකේ අගය කියලා නිම කරන්න බෑ. ඒක නැතුව, ඒ කියන සම්මා දිට්ඨිය නැතුව, සම්මා සංකප්පේ නැතුව යෝගාචරය කොච්චර භාවනා කළත් කෙරුවා චිත්ත වීදිය හරි දිගේ ගියාට ඒක පිළිබඳව නිවැරදි නිර්වචනය නොලැබුණොත්, අර්ථකථන නොලැබුණොත් යෝගාචරය පැහැදිලිවම පශ්චාත්තාප වෙන, ඒ වගේම ආත්ම නිෂේධනයකටපත් වෙන, මේ බුදුහාමුදුරුවෝ මොනවා කියලා තියෙනවද කියලා තේරෙන්නේ නැති, සූත්‍රයක් අඩුවට තේරුම් ගන්න බැරි, තමන්ගෙන් භාවනාවට තමන්ට ධෛර්යයක් දී ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා භාවනා ක්‍රමය හඳුන්ලා දීලා බෑ. ඒ භාවනා ක්‍රමය කරලා ඒකට එන මතුවෙන භාවනා ක්‍රමය අනුව මතුවෙන ඒ ජවනිකාවලදී යෝගාවචර භාවනාවට අනුග්‍රහ කරන හැටි, ඒ භාවනාවට උදව් ආධාර කරන හැටි සම්බන්ධයෙන් සරුවච්චන් ආහසට කළ හැක්කක් නැහැ. සරුවච්චන් නිසා යෝගාවචරයට පාඩම් කරවලා යවන පාඩම මෙන්න මේ විදියට පටන් ගන්නකොට එල්ලෙන්න යමක් තියෙනවා. ආනාපානේ ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන්කොට දැක ගන්නා තරම විදිහට නිම්මිති, අරමුණු, සංඥා ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒක ගෙවිගෙන යනකොට දැන් මේ සතිය වැඩෙනවා, දැන් මේ සමාධිය වැඩෙනවා, දැන් මේ අරමුණේ මතු පිට දැක්ම නෙවෙයි මේ අරමුණට කිඳා බැහිලක් වෙන්නේ. අන්නේ කිඳා බැහිල වෙනකොට අරමුණ කෙසේ වෙතත් අරමුණේ නිමිත්ත අනිමිත්ත ස්වරූපෙට යනවා, සූක්ෂම ස්වරූපෙට යනවා. ඊටතදී හුඟක්ම අමාරු වෙන දේ තමයි මේ සරුවචනන්සෙත් මේ අමාරුවේ වේදනා කරන හැටි තමයි මේ වෙන දේ කියා ගන්න බැරුව යනවා. මොන විදියකින්වත් වචනට දාගන්න බැරි වෙනවා. ඒ නිසායි සරුවචනන්ස කියන්නේ මම මේ භාවනා කරන යනකොට ආලෝක පහළ වෙනවා නෑ කියන්නේ ආලෝක පහළ වෙනවා. මාත් ඒක දකින්නවා. නමුත් මං ඒකේ ස්ථාවරයක් ගන්න. ඒක මම කියාගන්නේ නෑ. ඒක මගේ කියාගන්නේ නෑ. ඒ නිසා මේ බණවලයි බයිලාවලයි වෙනසක් තියෙනවා. බයිලාව කියන්නේ මල්ලි මෙවුවා ලස්සන බයිලා, මෙවුවා අල්ලගන්නිලා මගේ කියපල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මල්ලි මෙවුවා ලස්සන බණ මතුවෙන දේ අල්ලන්න එපා, මගේ කියාගන්න එපා. ඉතින් ඒ නිසා මේ එළියට ගියාම ඕගොල්ලෝ අහන බයිලාවයි මෙතෙන්දි මේ කාලකාරාම සූත්‍රයේදී පෙන්වන්න හදන මේ බණයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අන්නේ පැහැදිලි වෙනස ක්‍රියාවත් කරලා අස්පනා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ පෙන්ලා දුන්නාට පස්සේ මේ බයිලා වෙනුවට බන දා ගන්නවයි කියන එක කම්පියුටර් එක software එක මාරු කරුවා වගේ තමයි. software එක මාරු කරුවා නම් වැඩ කරනවා. ඒ පරණ software එකෙම දිව්වනම් තාමත් එනේ දේ අල්ලනවා. ආනාපානය කරනකොට සද්දාවයි කියලා ඒක අල්ලගෙන ඉතින් සද්දත් එක්ක රණ්ඩු කරනවා. ආනාපානය කරනකොට මට වේදනාවයි කියලා ආනාපාන පැත්තක තියලා ඒක අල්ලගෙන බාම් ගන්නවා. ඉතින් දඩමනවා. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනකොට විනාඩි 10ක් දෙනවනම් 15ක් ඉල්ලනවා වේදනා ස්වරූප කතා කරගෙන. ඒ මොකද කමඨහන නෙවෙයි අර එන දෙයි අල්ලන්නේ. ඒ වගේ හිතවිලි එනවයි කියලා අර හැම හිතවිල්ලක්ම පුස්කොළ පොත්වල ලියලා ගලිය කොටලා ඉතින් පීර බල.
මේවා කියන්නේ මෙව්ව අල්ලවුවොත් ගමනක් නැහැ. හැබැයි මෙව්ව අතහැරීම සඳහා ඒක හොඳට මතක තියාගන්න. ඒක ලස්සන න්‍යාය ධර්මයක් තියෙන. මේවා සියල්ල අතහැරීම සඳහා ආනාපානට ප්‍රේම කරන්න කියනවා. ආනාපානට ආදර කරන්න කියනවා. මොකටවත් නෙවෙයි අපිට කට්ටක් අයින් කරන්න කට්ටක් ඕනේ. අනිකුත් බොහෝ අරමුණු අයින් කිරීම සඳහා ආනාපානෙ වාංගු කරනවා. හැබැයි එකම ලස්සන තමයි ඒක අටුවාචාරින් වහන්සේලාත් සරුවචන් වහන්සේලාත් වඩා ලස්සනට ඉස්මතු කරලා තිනවා. එහෙම සියල්ල අයින් කිරීම සඳහා පාවිච්චි කරන්නා වූ ආනාපානය ඊ타ත්ම සුවිශේෂී ලක්ෂණයක් පෙන්වනවා. වැඩියෙන් ඇසුරු කරන්න ආනාපානෙ තුනී වෙන්න පටන් ගන්නවා. සියල්ල අයින් කිරීම සඳහා පාවිච්චි කරන මේ ආනාපානේ අනිමිත්ත ස්වරූපයටපත් වෙනවා. අනාලම්බිත ස්වරූපයටපත් වෙනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ අර මුලපටන්ම ශබ්ද නැතුවමත් නෙවෙයි නමුත් සව ගැන කතා කර කර ඉන්න එපා. වේදනාවක් නැතුවමත් නෙවෙයි ඔබ නමුත් කතා කර ඉන්න එපා. හිතවිලි නැතුවමත් නෙවෙයි කතා කර ඉන්න එපා. ඒ විනෝඩ පේන එක ආනාපානය හෝ මූල කර්මස්ථානයේ මුස්පත් වෙච්ච චිත්තක්ෂණය ගන්න. ඒ චිත්තක්ෂණය ඒකම ගැන කතා කරගෙන ඉඳලා ඒක යම් වෙලාවක රජ කරව ගත්තොත් ඒකට අවස්ථාව දුන්නොත් අන්තිමට ඒක නැති වුණාම දැන් මොකද වෙන්නේ? දැන් මොකුත් නැහැ. නොතෙන්න තමයි මේ සරුවත් යන සපිය ගෙනියන්න ආවේ. නමුත් ඒ දේවල් මතුවෙනකොට ඒක අල්ලන්න එපා. ඒක මත එල්ලෙන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. ඒක මම කියා ගන්න එපා කියන ධර්මයෙන් හිටියානම් ආට මොලේ ඉඳලා තියෙනවා සද්ද නැහි නෙවෙයි ඒ අභ්‍යාස කරන්නේ සද්ද ඇහෙද්දිම තමයි. වේදනාවක් නැතුව නෙවෙයි මේ අභ්‍යාස කරන්නේ වේදනාව තියෙද්දිම තමයි. හිතවිලි නැතුව නෙවෙයි මේ අභ්‍යාස කරන්නේ හිතවිලි තියෙද්දිම තමයි. නමුත් ඒ විනුවට මුලින් වාංගුකරනද නිමිත්ත කරගන්න කර්මස්ථානේ කරගන්න ආනාපානෙ ගන්නවා. ඒකල ආනාපානේ මාර විදියට ඇතුළාන්තේ බලාගෙන යනකොට මේක එන්නේ තුනී වෙනකොට ඊගාට යෝගාවචර දැන් අල්ලන්න දෙයක් නැතිකම කරදරයක් බාධාවක් කරගන්න මේක දැන් අනායාසයෙන්ම දැන් මට අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි පෙරලෙන්නේ නැහැ. හොඳට බයිසිකල් එක පදිනවා දැන් අත් දෙක අතහැරලා. ඉතින් අන්න එතෙන් ආවට පස්සේ ඒත් යෝගාවචරයා මට දැන් එල්ලෙන්න වැලක් නැහැ, නිමිත්තක් නැහැ, පවත්තගෙන යන්න අත්වලක් නැහැ කියලා ඒකට හිත වික්ෂිප්ත කරගත්තොත් සම්පූර්ණ සැකේ කියන විචිකිච්ඡාව කියන නීවරණේ හෝ නිදිමත කියන තීන මිද්ද නීවරණේ එන්න පුළුවන්. එතකොට යෝගාචරය ආසරණ වෙලා තක්කමුක්ක වෙන්න පුළුවන්. එතනදිත් මේ සරුවචනසේ පෙන්නන උපට්ඨාසි කියන එක නෑ මම එකකින්වත් එල්ලෙන්නේ නෑ. මම එකක්වත් බලාපොරොත්තු වෙන්නේ මම මේක තමයි බලාපොරොත්තු ගිය தત્ත්වය මොකද දැන් අරමුණු නෑ බාහිර ද්විතීයි අරමුණුත් නෑ. ඒකට අයින් කරගන්න ගත්ත කට්ට ආනාපානේ ඒකත් ගෙවිලා. දැන් ඉන්නේ විශාල හිස්තැනක. හැබැයි මේ හිස්තැන පේන්නේ හරියට මේ සරුවචනාංශය රහත් අවුරුද්දක් ගිය තැන නැවත කිඹුල් වතුරේට ආවට පස්සේ එතන හිටපු වැඩිමාල් ශාක්‍යවරු බුදුජාන් වහන්සේට වඳින්න සෑහෙන්න පැකිලුණා. ඒ නිසා ඒගොල්ලෝ කෙරුවේ බුදුහාමරන්ට බාල කට්ටිය ඉස්සරහට දාලා පස්සට ගිහලා වැඳපල්ලා කිව්වා. ඉතින් අර කොල්ල පොඩියොන් ටික කුරුට්ට වඳිනකොට අර ගොල්ලෝ වඳින්න නැතුව නිකන් හිටියා. ඒතර සරුවචනanse දැනගත්තා කවදාකවත් Tamange නෑයින් අතර Tamanට නම්බුවක් ලැබෙන්නේ නැහැ. ඒක යේසුස් වහන්සේත් කියලා තියෙනවා සාන්තුරේ කවදාකවත් ගමේදී බබලන්නේ නැහැ කියලා. සරුවචනanse හොඳටම දන්නවා. ඒ නිසා සරුවචනanse ඒ වෙලාවේදී 이르දියක් මැව්වා පොකුරු ඇස්ස කියලා එකක්. ඒ පොකුරු ඇස්සේදී කැමැතිනම් තෙමෙන්න පුළුවන් අදිෂ්ඨාන කරලා එතකොට වැස්සට තෙමෙනවා. කැමැතිනම් අදිෂ්ඨාන කරලා වැස්සේ ඉන්න පුළුවන් තෙමෙන්නේ නැහැ. ඉතින් එතකොට අර වැඩිමාල් ශාක්‍යවරු මේ බුදුහාමුදුරු කියපු දේ ඇත්තද බලන්න අර වැස්ස මැදට ගිහිල්ලා තම තමන් අදිෂ්ඨාන කරා වැස්සේ හිටියට මම තෙමෙන්න එපයි කියලා. ඒක හෝ ගාලා වහිනවා. හැබැයි පුදුල තෙමෙන්නේ නැහැ. අනිත් වගේ මේ ආනාපානේ ගෙවිලා ඉන්න තැන යෝගාවචරගේ අදිෂ්ඨාන ශක්තිය තියෙන්නේ න උපට්ඨාසි කියන මම මොකේකවත් එල්ලෙන්නේ නැහැ කියන අදහසෙන් හාත්පස වහිනවා තමන් විතරක් අරස වෙලා ඉන්නවා තේරෙනවා. එහෙම නැත්තම් අයියෝ මේ ශබ්ද තියෙන තැන මොන විවේකයක්ද මේ ශබ්ද තියෙන තැන මොන විස්රාමයක්ද මේ ශබ්ද තියෙන තැන මොන හුදේකලාවක්ද කියලා අර ඉන සෑම ශබ්දකින්ම හිත දුක් කරදර ගන්නවා. හිත පීඩා ගන්නවා. හිත පීඩා නොගෙන සිටීමේ හැකියාවක් අවස්ථා තුනකින් සරුවචනසේ ක්‍රමයෙන් පත් කරලා කියනවා ඔන්න ඔතන
අනවශ්‍ය නීවරණ දාගන්න එපා. මෙන්න මේක තමන්ගේ හිතේ තියෙන ආශ්චර්ය ධර්මයක්. එහෙම නැත්නම් අద్භූත ධර්මයක්. ඈතක තියෙන මේ ශබ්ද වේදනා හිතවිලි වලින් කරදර නොගෙන හිත උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ පවත්තන්න පුළුවන් හැකියාව බැලුවොත් ඒ යෝගාවචරයා කවදා හරි තේරුම් ගනි මේක ඉන්ද්‍රජාලයක්වත් සරුවචනාංශගේ ආශිර්වාදයක්වත් තමන්ගේ අදිෂ්ඨාන ශක්තියක්වත් නිසා නෙවෙයි මේ වැනි තත්වයක් මනුස්ස මනසේ තියෙනවා. කරදර තමන් කරට පැමිණුණාට ඒක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒව පීඩා කරලා තවලා අපිව විනාශ කරනවා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒවා ඉස්තාවරයකට ගත්තේ නැත්නම් ඒවා අනුව ප්‍රපංච කරන්න ගියේ නැත්නම් ඒවට ඇවිල්ලා අපිට මේ කරදර කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා කොක්කක් වදින්න කොක්කක් තියෙනවා. කොක්ක වදින්නේ කොක්කක් තිබුණ තැනට තමයි. මේ පැත්තේ කොක්ක දිගෑරලා නම් කොච්චර ගැහුවත් කොක්ක වදින්නේ නැහැ. ඒ නිසා Tamanට ක්‍රමයෙන් මෙන්න උපට්ඨාසි එහෙම නැත්නම් අර ඊ අපි එකට කිට්ටු කරගත්ත වචනයක් මේ අපන්නක ප්‍රතිපදා කියලා ඒකට විරුද්ධ නොවි ඉන්නවා. ශබ්ද තියෙනවා. සද්දට විරුද්ධ වෙන්නෙත් නැහැ. සද්දට සාදර වෙන්නෙත් නැහැ. ඒ සද්ද ඇවිල්ලා පළච්චාවයි. වේදනාවට තියෙනවා. වේදනාවට විරුද්ධ වෙන්නේ නැහැ. වේදනාව කියලා ආපු දෙයක්වත් නෙවෙයි. ඇවිල්ලා පළච්චාවයි. හිතවිලි තියෙනවා. හිතවිලි වලට විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට තව ත්‍රිපිටකේ පාවිච්චි කරන වචන තමයි අනිශ්චිත භාවය කියලා. නිශ්චිත භාවය කියලානේ ඒ නිසා වේදනා නිසා සතුටක් හෝ කනගාටුවක් හට ගන්න. නිසා හට ගැනීම. ඒ නිසා සතුටක් හෝ කනගාටුවක් හට ගන්න නැත්නම් ඒකට කියනවා අනිශ්චිතයි කියලා. නිශ්චිතයි කියලා කියන්නේ ඒ දෙත් එක මිශ්‍ර වෙලා ඒ අනුව තමයි ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් ඒ අනුව තමයි සතුටක් හෝ කනගාටුවක් ඇති කරගන්න. නමුත් මේ දේ ආවට ඒක මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා එයින් සතුට කනගාටුව ඇසි කරගන්නෙත් නැතුව මිශ්‍ර වෙන්නෙත් නැතුව ස්ථාවරයක් ගන්න නැතුවට කියනවා අනිශ්චිත භාවය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනිශ්චිත භාවය වෙන සූත්‍රයක අනිශ්චිත මම හිතන්නේ සූත්‍රේ නමත් ඒකමයි. ඒකෙදි කියනවා නිශ්චිතස්ස බික්කවේ චලිත. උඹ යමක් ස්ථාවර වශයෙන් ගත්තනම් යමක් නිසා හට ගැනීමක් වුණොත් ඒ හිත සැලෙනවා. මොනවා හරි අල්ලගෙන හිටියොත් ඒ අල්ලන්න යෑමෙන් සැලෙනවා කියනවා. පෘථග්ජනයා කියන්නේ සැලෙන වෙලාවට මොනවා හරි අල්ලගත්තොත් නොසැලී ඉන්න පුළුවන් කියලා. පෘථග්ජනයා කියන්නේ මම මේ මට මේ ජීවිතේ ස්ථාවර භාවයක් ලබන්න මේ පවුලේ අය ඉන්නවා, වස්තු භෝග තියෙනවා, හරක බාන ඉන්නවා. ඒව අල්ලපලාගෙන හිටියොත් මට සැලෙයි කියලා. සරුවචනන්සේ කියනවා ඒ විසාකාව ඇවිල්ලා ඒ තමන්ගේ මිනිබිඩි බොහෝම හුරතල් මේ හුරු බූටිකමට හිටපු මිනිබිඩි හදිසියෙන් මැරලා යනවා. මැරලා ගියාට පස්සේ විසාකාව එතකොට සෝවාන් වෙලා මේ මිනිහ වලලලා ඔක්කොම කරලා සරුවචනාංශ ළඟට ඇවිල්ලා බොහෝම කනගාටුවෙන් කියනවා මට මෙහෙම දුවක් හිටියා දුවගේ දුවක්. ඉතින් හරියම හොරතල් කෙල්ල මේව නැති වුණා. ඉතින් හරි කනගාටුයි කියලා. එතකොට සරුවචනාංශය අහනවා උඹට දැන් දරුවෝ 20ක් ඉන්නවා. මේ සවැත්තුර ඉන්නා තාක් දරුවෝ තේරම උඹේ නම් කැමති නැද්ද කියලා. අනේ ස්වාංශේ ඒත් මදි කියනවා. ඒ කියනවා 8 කෙලක් ජනතාව හිටියයි කියලා. එතකොට අහනවා උඹේ ඔක්කොම උඹේ නම් ওই වගේ දරුවෝ කී දෙනෙක් දවසකට මැරෙයිද? ඔය හැම එකටම අඬන්න වෙනවා. උඹ ඔක්කොටම මගේ කියාගත්තොත් අඬන්න වෙනවා කියන්නේ. ඒ වගේම සරුවචනාංශේ මේ නිරංජරා ගඟ නෙවෙයි මට මතක නැහැ ගඟ තෙර ඉන්නකොට බද වරුසාවක් වහිනවා. බුදුසසුනේ පුංචි කුටියකට වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒ ගඟ අයිනේ හිටපු ඒ ධානිය කියන ගෝපාලක නැත්නම් හරක්පට්ටි කාර්යයා ඒ මිනිස්සයා මේ වැස්සේදී එයා මේ සතුට ප්‍රකාශ කරනවා මගේ ගෙරිසරක් ඔක්කොම උස කඳුවල දැන් මේ වෙලාවේ ඉන්නේ උන්ට මේ වැස්ස නිසා ඇතිවෙන්න තනකොළ තියෙනවා. ඒක නිසා වැස්ස උඹ ඇති තරම් වැහපන් මට කමන්නේ. මගේ ගෙදර හොඳට ආවරණය කරලා තියෙන්නේ. මගේ පවුල මට විශ්වාසයි. ඒක නිසා ගෙදර උණුසුමයි
ඔබ ඇතිට එන වහපන්. ඒ නිසා මම මගේ ගෙරිසරක් නිසා මම සතුටු වෙනවා. මම මගේ දරුවන් නිසා සතුටු වෙනවයි කියලා එයා නිකන් මේ අන්ධහර පානු දරුවචනාංශේ ළඟ කුටියක ඉඳගෙන උන්වහන්සේ කියනවා මට හරක් නැහැ, මට දරුවෝ නැහැ, ඒ නිසා ඕන තරම් හැප්පෙන්න මට ගන්නක් නැහැ කියලා. මේ කියනකොට මේ ගෝපාලකතුමාට ඇහෙනවා මේ බුදුහාමුදුරුවෝ හරියට මේ කියන එක අනිත් පැත්ත කියලා කියනවා. ඒව නැති තාක් මට බයක් නැහැ කියලා. පස්සේ ඒ දෙබස හරහාම මට පෙන්නලා දෙනවා අපි මේ අනිශ්චිත වූ යමක් ස්ථාවර tempatuක් විදිහට තමන් හඳුනාගත්තොත්, තමන්ට අරසාවක් විදිහට හඳුනාගත්තොත් ඒ ගත්ත අනිශ්චිතදී චලනේ වෙන්න විපරිණාමයටපත් වෙන්න පරිණාමයටපත් වෙන්න ඒ හා සමාන බයක් ඒ වස්තු අල්ලගත්ත කෙනාට වෙනවා. අපිට ආර්ථික විද්‍යාව උගන්වනකොට කියනවා අපි ඇමරිකන් ආර්ථිකය ස්ථාවරයක් කරගෙන ඇමරිකන් ක්‍රමයේ අනුගමනය කරන ගියොත් ඇමරිකාවට කිවිසුමක් යනකොට අපිට හෙම්බිරිස්සාව හැදෙනවා කියලා. ඒක වළක්වන්න බෑ. මොකද අපිට එච්චරයි තියෙන්නේ. ඉතින් එහෙට කිවිසුම යනකොට දන්නවා ඉතින් මෙහෙට හෙම්බිරිස්සාව හැදිලා ඉවරයි. ඒ වගේ මොකක්ක හරි අපි රඳාපවතිලා තියෙන ඒ රඳාපැවතීම නිසාම කවදාක හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. යමක් නිස්සය කරගෙන ආශ්‍රය කරගෙන නිසා හටගත්ත දෙයක් තියෙනවා නම් ඒ දේ විපරිණාමේ වෙන්න මේ මත සකස් කරපු සියලු සැලසුම් දෙදරලා යන නිසා සරුවචන සඳහන් කරනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. චලිතං අසති පස්සද්දි. චලනයක් නැති තැන ඒ ප්‍රසාද හිතට පස්සද්ධිය කියලා කියනවා. ඒක නිසා සද්ද වේදනා හිතවිලි මැදින් අපි ආනාපානය ඉස්මතු කරගෙන කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ ඊට පස්සේ ආනාපානයත් තුනී වේගන යනකොට දැන් මට එල්ලෙන්න තැනක් නැහැ කියලා ඒක සතුටු වුණොත් විතරක් ඒ තුනී වෙන ආනාපානේ සූක්ෂම වෙන ආනාපානේ මත අනිශ්චිතව මේක මම මගේ කියා ගන්න දෙයක් නැති එක පිළිබඳව සතුටු වුණොත් අන්න ඒ හිතට තමයි පස්සද්ධිය කියලා කියන්නේ. හිත එතකොට හේමම තැම්පත් වෙන්න පටන් අර ගන්නවා ආනාපානයේ තැම්පතුවත් සමගව. ආනාපානයේ තුනී වෙන්න යන්න හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉස්සරලා අපි සම්පූර්ණ චලිත වෙමින් තිබුණ හිත සාමාන්‍ය එක අරමුණකට දාලා කීකරු කරගන්න. ඊට පස්සේ ඒ අරමුණත් ගෙවෙන්න ඇරියට පස්සේ හිත ප්‍රසාදයටපත් වෙනවා. ඒකට ඒ චෛතසිකයට කියනවා පස්සද්ධි කියලා. ඒ පස්සද්ධිය සති නතින හෝති. ඒ පස්සද්ධිය නැත්නම් ආනාපානෙ ගෙවිලා ඒ ඇති වෙන විවේකය, ඒ ඇති වෙන විස්රාමය, ඒ ඇති වෙන හුදකලා බව අගේ ආඩම්බරේ කරොත් ඒ යෝගාවචරයට මේ ඇති වෙන සද්ද පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් පහළ වෙන්නේ නැහැ. වේදනා පිළිබඳව මනාප හෝ අමනාප පහළ වෙන්නේ නැහැ. හිතවිලි පිළිබඳව මනාපමනාප පහළ නැහැ. හැබැයි ඒ කියන්නේ වේදනා සද්ද හිතවිලි නැති එක නෙවෙයි. දැන් Tamange හිත මේකේ හොඳට තැම්පත් වෙලා තියෙනවා. ඒකට අර සාක්‍ය ජනපදයේ මිනිස්සුන්ට වගේ Taman අදිෂ්ඨාන කරගෙන ඉන්නවා පොකුරු ඇසට නොතෙමින්ද ඒව කොච්චර දෝිනවා Tamande ඒකේ නතු භාවයක් එන්නේ. මේක මට වේවා මේක මට නොවේවා කියලා හිතේ ඒකට නතු වීමක් නැත්තම් ඒ වගේ හිත වශී කර ගන්න පුළුවන් ගතියක් නැතු වෙනවා. මේ නතිය නතු කියලා අපි සිංහලෙන් ගන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නතිය. ඒ නතිය නැත්තම් නතු වීමක් නැත්තම් මේන සද්දෙට ඇවිල්ලා පළච්චාවයි. මේන වේදනා ඔන්න ඇවිල්ලා පළච්චාවයි. හිතවිලි ඇවිල්ලා පළච්චාවයි කියලා ඒකෙන් අපි දුක් චිත්ත පීඩා ගන්න නැත්තම් ඒක පිළිබඳව මනාපමනාප දෙක නැතුවට කියනවා නති නහෝති නතියා අසති ආගති ගති නහෝති. ඒ විදිහට නතු වීමක් නැත්තම් ඒකට යෑමක් සහ ඒයින් ඒමක් ඇත්තේ නැයි කියලා ඒක අපිට කියන්න වෙන්නේ ආනාපාන හොඳට සංසිද්ධිලා තැම්පත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඇතුළ පිට දෙක නැතු යනවා. දැන් ඇතුළක් පිටක් මමක් උඹෙක් තිබුණොත් තමයි එතෙන්ට යamak මෙතෙන්ට යamak තියෙන්නේ. ඒ නිසා හොඳ
සූක්ෂමව එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධියෙන් යෝගාවචරය හොඳට මේ ගෙවෙන ආනාපානේ දිහා ඇහක් පිට ඇහක් තියාගෙන ඊටාම සූක්ෂම බලන් හිටියොත් ඒ ආනාපානෙක් වෙනකොටන පස්සද්ධියත් එක්ක මේ මම නොවේ කියන ඒ සීමා මරියාදාවල් කඩලා යනවා. එතකොට එහෙ යනවා මෙහෙ එනවා කියන එක නැති වෙනවා. අන්නේ විදිහට ආගති ගති නැත්තම් එයාට උපතක් හෝ මරණයක් නැහැ කියලා බුදුහාම කියනවා. චුතුපපත්ති නැති. ඊට පස්සේ මේ මිනිස්සු එතනම මේ සංසාරේ කෙලවරක් ලබනවායි කියලා ඒ මොහොතට ඉතින් මේක හරි විචිත්‍රව පෙන්වන්න පුළුවන්. ආස්වාසේ ඉවර වෙලා මම අනිත් පැත්තට කියනනම් ප්‍රස්වාසයේ ඉවර වෙලා යා හොඳටම දන්නවා දැන් ප්‍රස්වාසය ගෙවිගෙන ගියා. තාම ආස්වාසේ පටන් අරන්නේ නැහැ. ආන්නේ දෙක මැද කලබල නොවි හිත චංචලපත් නොවි මේක මේ සියලු ආස්වාස් ප්‍රස්වාස ගෙවුනා වගේ තත්ත්වයක් තමයි හැම වෙලාවෙම ප්‍රස්වාසය වල ආස්වාස වෙන්නේ ඉස්සලා අතරමැද තියෙන ගතියේදී තමන් කලකොලප්පන් වෙන්නේ නැතුව හොඳට ඒක අත්දකින්න පටන් අරගත්තොත් පේනවා ආශ්වාසය ප්‍රශ්වාසයට යන අතරවාරදී මේ ඇතුළත පිටත නැතිවීමක් මමය නැතිවීමක් මාන්නේ නැතිවීමක් තණ්හාව නැතිවීමට චිත්තක්ෂණයක ඉසුඹලන්ට ඉඩක් හම්බ වෙනවා. නමුත් ඒක සමවදිනවයි කියන එක ඒක සමාදන් වෙනවයි කියන එක ඒක සාක්ෂාත් කරනවා කියන එක ඉතාමත් කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒ මොකද අපිට වෙලා තියෙන්නේ අර ආශ්වාසය ගෙවිලා ප්‍රශ්වාසය එන්නේ ඉස්සලා කලබල වෙයක් තියෙනවා. මැරෙයිද දන්නේ නැහැ දැන් හුස්ම ඉවරයි නීගාවේ කැවිල්ලත් නැහැ. ඒ නිසා හරියට මේ උගුරේ හිරුණා වගේ. අන්නේ වෙලාවේදී මේ කෙලස් වල නිසා කෙලස් තමයි මේ 10 ඇති කරන්නේ. කෙලස් තමයි මේ තැවීම ඇති කරන්නේ. නමුත් බැරිද මේක හොඳට බලලා දැකලා නොසලෙන මනසෙන් හිටියොත් ඒ චිත්තක්ෂණ ප්‍රස්වාස ආස්වාස දෙක අතරමැද මම හිටියොත් සැලෙනවා. නොසලී හිටියොත් මම නැහැ. ඒක දිහා බලනකොට මම ආස්වාසෙත් නැහැ ප්‍රස්වාසෙත් නැහැ. මේ දෙක මැද ඉන්න චිත්තක්ෂණයේ අවදින සතිමත් නම් අප්‍රමාදී නම් එළඹ වාසය කරනවා නම් උත්සන්න නම් ආසන්න නම් ඒ හැම ආස්වාස් ප්‍රස්වාස දෙකක් මැදම මේ සංසාරේ කඩන්න පුළුවන් පුරුක් ටික පුරුක් කැඩෙන තැනක් තියෙනවා. ඉතින් මේ විදිහට ආස්වාස් ප්‍රස්වාස දෙක අතරේ මේ විදිහට කඩන්න පුළුවන් තුනී තනක් එහෙම නැත්නම් සංදිස්ථානයක් තියෙන කියලා දැනගත්ත කෙනාට ආස්වාද ප්‍රසවාසයෙන්ලා වේදනාවට මාරු වෙනකොට ආස්වාද ප්‍රසවාසයෙන් සද්දයකට මාරු වෙනකොට හිතවිල්ලට මාරු වෙනකොට හැම තැනකදීම මේ අතරමැද මේ දුර්ලභ ස්ථානේ පවතිනවා. ඊට පස්සේ සද්දය අහගෙන හිටියා සද්දෙත් එන්නේ කඩ වෙලා. වේදනත් එන්නේ කඩ වෙලා. ඒ හිතවිලිත් එන්නේ කඩ වෙලා. ඒ හැම දෙකක් අතරමැදම මේ තියෙන ඒ ඡේදස්තරය සංදිස්ථානය දැක ගන්නකොට කලබල වීමට තමයි කෙලස් කියන්නේ. ඒක තමයි බය කියන්නේ. ඒක තමයි අපි දකින්න ඕන කරන්නේ. ආන්නේක දැක ගන්න නම් අපි ඉස්සලා ආනාපාන දෙකම ගෙවෙද්දී කලබල නොවි සිටීම පස්සද්ධිය ඇති කර ගැනීමට අවස්ථාවේදී පස්සද්ධිය වෙනුවට සැක පහල කරනවා. නින්දට වැටෙනවා. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව හිටියොත් එතකොට මේ යෝගාචරයට කියන්න පුළුවන් ආනාපානය කරගෙන යනකොට වේදනා හිතුලි සද්ද එනවා. ඒකට මම හිත සලාගන්නෙත් නැහැ. ආනාපානය ඇවිල්ලා වේදනා හිතුලි සද්ද නැතුව හොඳට ආනාපාන වෙනවයි කියලා ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ආනාපානේ ගොරෝසු තැනලා සියුම් තැනට යනවා. සියුම් තැනලා අතිසූක්ෂම තැනට යනවා. කිසිම තැනකදී මේක ස්ථාවරයක් ගන්නෙ නැහැ. මේක නිසා මම දැන් මෙතන ඉන්නේ අනම්මනම් මනින්න යන්නේ. අන්නේම වුණොත් ඉදිරි ප්‍රගතිය බාධා විරහිතව සිද්ධ වෙනවා. මේ කිසිම තැනක මම කියා ගන්න යන්නේ නැහැ. කිසිම තැනක මගේ කියා ගන්න යන්නේ නැහැ. කිව්වොත් ඒ මම මාගේ කියමන නිසාම ඒ භාවනා ප්‍රගතිය එතනම ලත්තනම ලොප් වෙනවා. ඒක නිසා අඛණ්ඩව බාධා විරහිතව ඒ භාවනාව යන්න නම් Taman දැනගන්න ඕනේ යම් තැනක මම කිව්වා නම් යම් තැනක මගේ කිව්වා නම් යම් තැනක මගේ ආත්මය කිව්වා නම් ඒ කියන හැම තැනකම ස්ථානීය ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක ස්ථානීය ක්‍රියාව කියන වචනේ භෞතික විද්‍යාවේදී අපිට ඉගෙනුවේ ඒ කියන්නේ තනි පිත්තල තනි තඹ කම්බියක් කරන්ට් එක යනකොට ඒකේ සිංක් කැලක් අපද්‍රව්‍යයක් වශයෙන් තිබ්බොත් ඒ දෙක අතර මැද
පොඩි කෝෂයක් ක්‍රියාත්මක වෙනවා ප්‍රවාහය කැඩෙනවා. ප්‍රවාහය ඒක නිසා බාධා වෙනවා. එතන රත් වීමක් ඇති වෙන එකට කියන ස්ථානීය ක්‍රියාව කියලා. ඒක හරියට මේ අනාකූල ප්‍රවාහයක කොතනක හරි හැප්පිලා දියසුලියක් එනවා. දියසුලිය නිසා ප්‍රවාහය කැඩෙනවා. අන්න ඒ වගේ තමයි මේ භාවනා ජීවිතයේදී භාවනා කරගෙන යනකොට ඒ චිත්ත වීතිය දිගට යනකොට යම් තැනක දැන් මම කොතනද ඉන්නේ මම කවුද ආදි වශයෙන් මම මගේ ආත්මය කියන්නේ ගිය තැනකදී මේ ස්ථානීය ක්‍රියාවට තමයි ප්‍රපංචකරණය කියලා කියන්නේ. ඒ ප්‍රපංචකරණේ ආපු ගමන් අර අනාකූල ප්‍රවාහයේ වලකිනවා. එතන එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒ කරකවෙන තැන තැනැත්තා කියන වචනේ එන්නේ ඔතනින් තමයි. ඒ තැන ඇත්තට තැනැත්තා කියලා අපි කියනවා. තැනැත්තෙක් නැති වෙන්න නම් මේක ඊගා ජවනිකාට මාරිනවා. ඒක ඊගා ජවනිකාට මාරනවා. ඒක ඊගා ජවනිකාට මාරනවා. මම එක තැනක්වත් ස්ථාපිත කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ස්ථාවරයක් ගන්නෙ නැහැ. අල්ලා ඉන්නේ නැහැ. කියන මේ වෙනස් වීමට ඉඩ තියෙන ගතිය අරමුණේ සොයන් සිද්ධව සිද්ධ වෙද්දී යෝගාවචරගේ හිත ඒකට ලෑස්ති නැත්තම් යෝගාචරය අනිත්‍ය සංඥාව ඇති කළ යුත්තන නිත්‍ය සංඥාව කරන්න ගිහිල්ලා අනවශ්‍ය ස්ථානීය ක්‍රියාවක් ඇති කරනවා. අනවශ්‍ය ප්‍රපංචකරණයක් ඇති කරනවා. අනවශ්‍ය ඝර්ෂණයක් ඇති කරනවා. අනවශ්‍ය තාපයක් ඇති කරනවා. අනවශ්‍ය ගැටීමක් ඇති කරනවා. අනවශ්‍ය කෙලෙසයක් ඇති කරනවා. ඒ නිසා අපි ටිකෙන් උත්සාහ කරන්න ඕනේ භාවනා කරනකොට ඒ මතුවෙන බාධක වේවා මතුවෙන සාධක වේවා කිසි එකකින් ස්ථාවරයක් ගන්න නැතුව එමෙහිට ඒක යන විදිහට යන්න. ඉතින් ඒක ස්ථාවර ගැනීම සහ නොගැනීම පිළිබඳව ඒ සරුවචන් වහන්සේ වැඩ ඉන කාලෙ වෙච්ච සිද්ධියක් ඔය කස්සක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ කස්සක සූත්‍රයේදී සරුවචන් වහන්සේ මේ වගේ පිරිසක් ඉස්සරහා තියන හොඳට සුද්ධෙන් බණ කියලා දීගෙන යනවා. මොනම දෙයක්වත් ආවට ඒක මේකෙන් හිත පීඩා ගන්න එපා මම කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා. ඒක නිසා එහෙම කරගෙන හිටියොත් එසේ ප්‍රපංච කිරීම නැති නිසාම මම මාගේ ආත්මය කරගන්න නැති නිසාම මේක අනාකූල ප්‍රවාහයකට වැටෙනවා කියලා. එතකොට මාර්යා කල්පනා කරලු දැන් නොබෝ වේලාවකින් මේකේ ඉන්න පිරිස නිවන් දකින්නවා. නිවන් දැක්කොත් එහෙම මගේ රාජ්‍යයේ බලය අඩු වෙනවා. සරුවචනාංශිකේ බලය වැඩි වෙනවයි කියලා මේ භාවනාවට බාධා කරන්න. මේ sannivedanaට බාධා කරන්න මාර්යා කඩන වදිනවා පිරිස මැදට. එන්නේ දලදඬු ගොවියෙක් වගේ ඇඟ පුරා මඩ ගන්න කෙවිතක් අරගෙන කෙලින්ම සරුවචනාංශ ළඟට ඇවිල්ලා ආචාර කරන්න නැතු කියන ශ්‍රමණේ මගේ හරක් දෙන්න දැක්කද කියලා. මගේ හරක් දෙන්න කොයි කියලා. ඒතකොට සරුවචනාංශේ බලනවා කවුද මේ ලස්සනට මේ ධර්ම දේශනාවක් කරන වෙලාව කඩා වැදුණු කියලා බලනකොට මේ කතාවේ හැටියට කියනවා නම් පේන්නේ ගොවියෙක් නම සරුවචනට ඇතුළ පේන. මේ ඇවිල්ලා තියෙන්නේ මේ වැඩේට බාධා කරන මායයි කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ පාපි මාර තොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. උඹට මොකටද හරියට ඇති වැඩේ. එතකොට මායя දැනගන්නවා සරුවචනසම අඳුනාගත්තයි කියලා. ඉතින් ඒකෙත් ගන්න තියෙන්නේ අඳුනාගත්ත ගමන්ම මායя සටනින් පරදිනවා. අඳුනා ගන්න නැතුව ඒ මායя මාවාපාපු මායාවට අහු වුණා නම් බණ කියමුණත් ඉවරයි. සරුවචනන්සේ පිටපොට යනවා මායя දිනනම සරුවචනන්සේ එහෙම කරන්නේ මායя අඳුර ගන්න. අඳුරගත්තට පස්සේ ඒ මායя සරුවචනන්සේට අඳුරයක් පානවා. එහෙම නැත්නම් නිකන් එයාගේ බලපුලුවන් කාර්කමක් පෙන්නනවා. එයා කියනවා ශ්‍රමණේ උඹ දැනගනින් ඔය ඇහත් මගේ නම් ඔය ඇහැට වෙන රූපත් මගේ නම් ඔය ඇහැට පහළ වෙන චක්කු විඥානියත් මගේ නම් උඹට කොහෙ ගිහිල්ලවත් මගෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඔබ දැනගනින් ඔය කනත් මගේ ඔය ශබ්දත් මගේ ඔය ශබ්ද නිසා කනේ ශබ්දනේ පහළ වැඩිම නිසා පහළ වෙන සෝත විඥානියත් මගේ. උඹ මේ නාසය දිව කය කියන මේ ඉන්ද්‍රියනුත් මගේ ඒවට තියෙන ගන්ධ රස පහසත් මගේ ඒකෙන් පහළ වෙන මේ මුත මේ විඥානයත් මගේ ධර්මත් මගේ හිතත් මගේ ඒ නිසා පහළ වෙන මනෝ විඥානයත් මගේ නිසා කොහෙ ගියත් උඹට මගෙන් ගැලවුමක් නැහැ කියලා. ඒතර සරුවචනාංශේ මාර්යමස්සිනා තරහ කරගන්නෙත් නැතුව සංඝයාට නොකිය කියන ඔන්න බේරෙනවා නම් මේ විදිහට කරපන් කියලා මාර්යාට කියනවා මස්සිනා යමෙක් මේක මගේ ඇහැ කියනවනම්
යමෙක් මේක මගේ රූප කියනවා නම් යමෙක් මේක මගේ විඥානය කියනවා නම් එයා ළඟට ගිහලා අඳහර පාපං. යමෙක් මේක මගේ කන කියනවා නම් යමෙක් මේක මගේ ශබ්ද කියනවා නම් යමෙක් මේක මගේ සෝත විඥානය කියනවා නම් එයා ළඟට ගිහලා කියපන්. මේක මේ මම වින්දේ මම රස වින්දේ පහස වින්දේ ගඳ වින්දේ මේ ඉන්ද්‍රයන් මගේ මේ ඒ අරමුණු මගේ පහළ විඥානය මගේ කියනවා නම් එයාට ගිහලා කියපන්. යමෙක් මේ හිත මගේ මේ අවබෝධ වෙන ධර්ම මගේ මනෝ විඥානය මගේ කියන කියා මම කවදාකවත් මේ එකක්වත් මගේ කියාගන්නේ නැහැ. ඒ සම්බ දැනගනින් මම ගිය පාරේ හුලඟක් උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ කියලා. එච්චර අපිට කරන්න තියෙනවා. අපිට ඇහැ නැති කරන්න බෑ. ඇහැට ලැබෙන රූප නැති කරන්න බෑ. ඇහැට පහළ වෙන චක්කු විඥානය නැති කරන්න බෑ. ඉතින් යම් කෙනෙක් ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ ඇහැ සංවර කරනවා කියලා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්නවා. එහෙම නැත්නම් රූප පෙන්වන්න නැතුව ඉන්නවා. නැත්නම් හිතට රූප පෙන්ලා චක්කු විඥානය ඇති නොවි ඉන්නවා කියන එක නම් ඒක බුදුහාමුදුරු කියනවා එහෙනම් පොට්ටියෝ තේරම රහත් වෙලා තියෙන්න ඕනේ කියලා. අද කියන්නේ ඒක නෙවෙයි මේ සංවර කරනවායි කියලා කියන්නේ තමන් දන්නවනම් මේ වෙලාවේ මගේ හිත ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ ස්ථානීය ක්‍රියාව සිද්ධ වෙන්නේ හැප්පෙන්නේ ගැටෙන්නේ ඇහැකුයි රූපෙකුයි හිත තියෙන්නේ චක්කු විඥානය කියලා ඒ ලොකු ඉදිරි පියවරක් ලොකු අවබෝධයක්. නමුත් ඒක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව වෙන අපි බොහෝසේ පුහුණු කෙරුවොත් රූප දැක්කයි කියලා කෙලසෙන්නේ නැහැ. ශබ්ද ඇහුවයි කියලා කෙලසෙන්නේ ඒ දකින අහන දේවල් මතින් ඇති වෙච්ච මම දැක්ක මේක මගේ දැක්ක හොඳයි දැක්ක සුබයි දැක්ක මංගලයි කියන මේ ප්‍රපංච ටික විතරයි කෙලස් කියන්නේ. දකින රූපේවත් ඇහවත් චක්ක විඥානේවත් නෙවෙයි. ඒ නිසා හරි ලස්සනට මේක පට්ට ගහලා පෙන්වන්න පුළුවන් පතුරු ගහලා පෙන්වන්න පුළුවන් විසිසු කරලා පෙන්වන්න පුළුවන් රූපය කියන්නේ ඇහෙන් පරිබාහිර දෙකක් කියලා ගන්නකො. ඇහෙන් පරිබාහිර දෙයක්. ඒක ඇවිල්ලා ඇහැට වදිනකොට ඒක බොහොම විචිත්‍රයි නං හිත එතන පහළ වෙනවා. අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඉතින් මේ චක්කු විඥානය වෙනකොට ඒ පුද්ගලයා සතියෙන් ඉන්නවනම් මේ තමයි ඒ රූප ඇවිල්ලා වදින ඇහි චක්කු ප්‍රසාදයේ ඒකට වැඩිච්ච අරමුණ තමයි මේ කහ පාට නිල් පාට රවුම් හතරස් ආදී රූප. ඒ නිසා මම දැන් බලන හිතක ඉන්නේ කියලා දැනගන්නකොට පේනවා අපි ඔය කලබල වෙන රූපේ තියෙන්නේ Tamange පරිබාහිරව. ඒක ඇවිල්ලා තමයි මේ ඇහි හිත පහළ වෙන්නේ. නමුත් මේ රූපේ දැක්ක හොඳයි හෝ නැදක්ක හොඳයි කියලා හෝ රූපේ මංගලයි හෝ අවමංගලයි කියන කෙලෙසේ පහළ වෙන්නේ ඇතුලේ ඉඳලා පිටතට. ඒක තමයි ළඟ තියෙන දෘෂ්ටි මත හිතුම් පැතුම් මත ආසවනුසේ ධර්ම මතින් පහළ වෙන්නේ. ඉතින් අපිට මේ පිටින් ඇවිල්ලා ඇතුළට එන රූප මට්ටම් කළ ලෝකේ සදාචාර කරනව වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වෙලාවේදී ඇතුළෙන් පිටතට යන මේ ආශාව ඇතුළෙන් පිටතට යන මේ හොඳ නරක හරි වැරදි කියන මනින ගතිය ගැන පරිසංවයන් එච්චරයි කල යුත්තේ. ඔබ පොළව ගොරෝසුයි කියලා හංගෙලන්න යන්න එපා. ඔබ සෙරපු දෙයක් දාගන්න. ඔබ සෙරපු දෙයක් දාපුවම හැමතැනම සෙරපු දෙක යනවා. ඒ වගේ රූපයක් දකින්නකොටම දකින්න රූපේ මතින් ආශාව තරහව පහළ වෙන එක සරුවචන් ආචාර්ය සිද්ධ වෙන එකයි කියන්නේ දිත්තං අහං ඥානාමි. දැකීම මට වෙනවා. ඒ වගේම මම මේක විනිවිද දකින්නවා මේ දැකීම මතින් මගේ හිතෙන් දැන් මේක හොඳයි කියලා පහළ වුණා නරකයි කියලා පහළ වුණා මංගලයි දුමංගලයි කියලා පහළ වුණා ඒකත් දකින්න. ඒක තමයි පෘථග්ජනය නොදකින්න දේ. පෘථග්ජනය දකින්නේ මේ රූපේ නිසා මම කෙලසුණා මේ පාරයිනේ මේ ඒ නිර්වත් රූප දාලා තිබ්බට පස්සේ ඉතින් පෙළපාල යනවා අපේ හාමුදුරු. මේ අයින් කරපළයි කියලා. අපේ හාමුදුරන්ට නිකමටත් හිතෙන්නේ අපි බුද්ධ පුත්‍රයෝ මේවා දැක්කට කෙලෙසේ තියෙන්නේ රෙද්දාසේ නෙවෙයි. මේ තමන්ගේ හිතේ කියන එක කියන්නේ කියොත් අලි විශාල රණ්ඩු. ඒව වහන්න පිරුවට ඇඳට මොකද මේක වැහෙන්නේ නැහැ. ඉතින් මේක මේ ලෝකෙට මරගාතේ ලෝකෙට ගෙදෙට්ට මරගාතේ ලෝකෙට පරකාස කතාව. ඉතින් ඒ නිසා ධර්මයේ දන්න කෙනාට ලොකු කෙනහිල්ලක් තියෙනවා මේ සූත්‍රවල.
අපි මේ බාහිර ලෝකේ නේද මේ මට්ටම් කරන්න හදන්නේ. ලෝකේ නේද හංගෙලන්න හදන්නේ සෙරපු දෙයක් දා ගන්න වෙනවා. ඒ නිසා ඊටාත්ම ලස්සන්ට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කළා තියෙනවා. ඒ රූප නොබලා ඉන්න එක නෙවෙයි, ඇස් නැති එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක බලලා මේ දැකීම නිසා uppannam මනාපං uppannam අමනාපං මට මනාපේ පහළ වුණා, මට අමනාපේ පහළ වුණා. ආන්නේක දැනගෙන යම් සංවරයකට එනවා. චක්කුණා රූපං දිස්වා නේව නිමිත්තක් ගායි නානු ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපක අකුසල ධම්ම තත්ත සංවරය ආපජ්ජති. මේක දිහා බලලා දකින්න රූපය ගැන මම මේ කතා කරන්නේ. රූප දිහා බලලා ඒ රූපය දැකීම නිසා පහළ වෙන්න ඉඩ තියෙන කෙලස් පහළ නොවීම පිණිස කල යුතු දේ සරුවචනාංශ කියන්නේ රූපේ නිමිති ගන්න එපා, ව්‍යංජන ගන්න වෙපා, අනුව්‍යංජන ගන්න එපා. ඒ රූපේ දැකලා ඒක කහ පාටද, නිල් පාටද, දිගද කොටද ආදි වශයෙන් නැවත නැවත ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගියොත් ඒ කියන්නේ අනිවාර්ය ප්‍රපංචකරණය සිද්ධ වෙන රූපයත් එක්ක බැඳීමක් සිදු වෙනවා. එක්ක ද්වේෂයක් නිසා තමයි ඒ රූපේ ව්‍යංජන අනුව්‍යංජන ගන්නේ. මේ රූපේ එන්නේ යණ්ඩයි ඇවිල්ලා පළච්චාවයි කියලා ඒ රූපේ මතින් පහළ වෙන්න පුළුවන් කෙලෙස් පහළ නොවීම පිණිස කටයුතු කිරීම තමයි සීක පුද්ගලයේ තියෙන ශික්ෂාව වෙන්නේ. ඊට රහත් වුණාට පස්සේ ක්ෂීණාශ්‍ර වුණාට පස්සේ සර්වචන් සඳහන් කර තියෙනවා ක්ෂීණාශ්‍රයන්ට සාතන් වහන්සේලාට පුදුම ආශ්චර්ය ධර්මයක් තියෙනවා. ඒ මොකද්ද? අසුබ දෙයක් දැකලා මොකක් හරි බලුවමනයක් හරි ගැරන්ඩිකුණක් හරි මොකක් හරි එකක් දැක්කයි කියලා හිතමු. ඒක දැකලා ඉවරලා ඕනනම් ඒක සුබ සංඥාව පහල කරගතයි. ඕනනම් අසුබ සංඥාව පහල කරගන්න පුළුවන්, ඕනනම් උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක තමයි උන්වහන්සේට තියෙන විකුර්වණය නැත්තම් මේ ආශ්චර්ය ධර්මය. ඒක දිහා බලලා ඒකේ තියෙන පිළිකුල් සහගත ගතිය, බැඳෙන්නේ නැති ගතිය, ඒ නිසා තමයි රාගයක් දේශයක් මේකේ පහළ වෙන්නේ නැහැ නේද කියලා ඕනනම් ඒකේ තියෙන වටිනා නිමිත්ත ගන්න පුළුවන්. අසුබ නිමිත්ත ගන්න පුළුවන්. ඒක මතින් සුබ සංඥාව ඇති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අසුබ වශයෙන්ම දකින්න පුළුවන්. නැත්නම් මධ්‍යස්ථ වශයෙන් දකින්න පුළුවන්. ඒ වගේ හොඳ ලස්සන ප්‍රේමනාප දර්ශනීය රූපයක් දැකලා ඒකේ අසුබේ දකින්න පුළුවන්. ඒකේ සුබේ දකින්න පුළුවන්. උපේක්ෂා වෙන්න පුළුවන්. එතනදී තියෙන්නේ ඒ දකින්න රූපය මත නෙවෙයි පහළ වෙන කෙලෙස් වල කතාව යන්නේ. ඒ කෙරෙහි තමන් වගුරුවන, තමන් දක්වන ආශය අනුශය දෙක. ඒ නිසා රූපය කියන්නේ පිටේ ඉඳලා සෝත ප්‍රසාදයට අයිල වදින එකක්. ඒක ගැන අපි මේ ලෝකෙදී මට්ටම් කරන්න දැන් සදාචාරවාදීන් හරියට දඟලන්න මොකද සරුවචනසික නම් පරිස්සම් වෙන්න ඕනේ. ඒක චක්කු ප්‍රසාදේ වැදුනට පස්සේ තමන්ගේ හිතින් ඒකට දෙන අගේ ආඩම්බරේ. ඒක සුබද අසුබද හරිද වැරදිද හොඳද නරකද ධාර්මිකද අධාර්මිකද කියන එක කැළම රූපයට අදාළ ගතියක් නෙවෙයි. ඒක තමා විසින් දෙන ඒකට ආරෝපණය කරන අගේ ආඩම්බරේ. ඉතින් අපි ඒ බලන කෙනා හිතන්නේ නෑ බලන ඔක්කොටම මේ විදිහටම තමයි හිතෙන්නේ කියලා Taman හිතා ගන්නවා. මේ කබරගෝයා තලගෝයා කරගැනීමත් Tamanට කන්න ඕනවට. තව කෙනෙක් බලනකොට තව කෙනෙක් බලන්න වෙන තාලයකට. එකම රූපේට ඕනේ සුභ සංඥා අසුභ සංඥා පහල කරන්න පුළුවන්. අන්න එතනදී ඒ රූපය හෝ ඒ රූපේ දැකීම නිසා Tamanගෙන් පහල වෙන ඒ වෙලාවේ සුභේ පාලනට පස්සේ අසුභෙ ඉන්න ඉඩ තියෙනවා. මධ්‍යස්ථ ඉන්ද්‍රිය නිසා සුභේමයි ආවේ සුභේමයි එන්නෝනේ ඒක මම ඒක මගේ ආත්මය කියලා දැඩි ග්‍රහණයට ගියොත් ඒකට ප්‍රපංචකරණය කියලා කියනවා. ස්ථානීය ක්‍රියාව කියලා කියනවා. ඝර්ෂණය කියලා කියනවා. අන්න ඒක ඇඟිලා ඒක දැනගෙන කොතනද Tamange හිත වැඩියෙන් ලැබුම් ගන්නෙ කොතනද හිත මේ වැඩිපුර ආශ්‍රය කරන්නේ ඒ අනුව කී හැකි Tamange හිතේ තියෙන රාගයට නිශ්චිත ගතියක්ද ද්වේෂයට නිශ්චිත ගතියක්ද කියලා. ඒ නිසා එව්ව නොදැක්ක භවනා කරන්නත් බෑ. නොදැක නිවන් දකින්නත් බෑ. ඒක දකින්න ඕනේ. දැක්කට පස්සේ Tamange චේතනාවලින් විරහිතව Tamange සම්පජඤ්ඤයෙන් තොරව ඒක දැකීම නිසා Tamange හිතේ ඇති වෙන මේ පෙරලිය Tamange හිතේ ඇති වෙන මේ ගලන ඕජාව මෝදු වෙන ගතිය පිට කෙනෙක් දකින්නාසේ දැක්කොත් ඒක සරුවඥයි. නැත්නම් ඒක ක්ෂීණාශ්‍රවයි.
මෙන්න මේ ගතිය අපිට බුදුහාමරන් ඉල්ලන්න බෑ. මේක අපිට පොතෙන් බලන්න ගන්න බෑ. ආශිර්වාදකින් ගන්න බෑ. පතල වැඩක් නෑ. කරලා Taman තීරුම් අර ගන්න ඕනේ මේ මතු වෙන දේ කෝක වුණත් ඒ දේ මත Taman ආරෝපණය කරන ආකල්ප අගයන් ආඩම්බරයන් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් ආත්මය කරගත්තොත් සභාවකට යෝජනා වෙච්ච දෙයක් ස්ථිර කරපු ගමන් සභා සම්මත වෙන්න ආසේ Taman ඒකට වග වෙන්න වෙන්නේ. මේ කොච්චර යෝජනා ආවත් සම්මත උනේ නැතිනම් සභා සම්මත නැහැ. මෙතනින් තමයි මායයට අහුවෙන්නේ නැතුව පැන යන තැන. ඒ සභා සම්මත නොකර සිටීම පෘථග්ජනය හිතන්නේ චපල ගතියක් කියලා. ඒ මතුවෙන්න මම මොන හරි මේකට අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. මම මේකට මේ විදිහට අපේ අම්මා මට කියලා තියෙන්නේ මෙහෙමයි, ඉස්කෝලේදී කියලා තියෙන්නේ මෙහෙමයි, සදාචාරය කියලා තියෙන්නේ මෙහෙමයි කියලා අපි වහාම විනිශ්චය කරනවා. විනිශ්චය කරපු ගමන් අර යෝජනා ඉෂ්ටිර කරපමණසයා වග වෙන්න ASCII තමන් මේ අනවශ්‍ය වගවීමකට ලක් වෙලා අනන්ත අප්‍රමාණ සංසාරයක් දුක් විඳින්නේ. අන්නේමට පත් නොවි සිටින ප්‍රතිපදාවට අපන්නක ප්‍රතිපදාව කියලා කියනවා. ඒ වගේ දෙයකට වහවහපත් වෙන එකට කියනවා ඒ අහුවෙන ප්‍රතිපදාව. එහෙම නැත්නම් කෙලස් කරන ප්‍රතිපදාව. නිසා කිසිම කෙනෙකුට ලෝකිතාව කෙනෙකුට චෝදනා කරන්න බෑ. උඹට මේ රූපේ දැකලා ඒකට කැමති වෙන්න ඕනයි කියලා. ඒ වෙනත මේ රූපේ දැක්කම ඔබ අකමැති වෙන්න ඕන. ඒක අපේ සම්ප්‍රදාය කියලා කද්දාකවත් ගහපා දෙන්න බෑ. ඒක අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකමක්. නමුත් අපි කොච්චර නතුද කියනවනම් ඒ රූපේ දකින්නට අනිවාර්යයෙන්ම තරහ එන ගතිය. මේ රූපේ දකින්නට ආස වෙන ගතියට අපි කොච්චර බැඳිලා තියෙනවද? ඒ නිසා අපිට සංසාරගත ජම්මාන්තර වෛරක්කාරයෝ ඉන්නවා. ජම්මාන්තර ප්‍රේමවන්තයෝ ඉන්නවා. නැත්නම් කැමැතියත් ඉන්නවා. මේ දෙක තියෙන තාක්කල් කෙනෙකුට කැමති වෙනවා කෙනෙකුට අකමැති වෙනවා කියලා කියන්නේ ඒක තමයි අපේ ඊස්තාවරය. ඒක තමයි අපි මේ මුක්කුව ගහන තැන, හේතු වෙන තැන. ඒ හේතු වෙන තැන තියෙන තාක් මායя අවකාශ ලබනවා. මායя කොක්ක ගහ ගන්නවා. නැත්නම් සංසාරේ ඔය ස්ථානීය ක්‍රියාව කියන නැත්නම් ප්‍රපංච කරනවා කියලා කියන දීසුලි කරකෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරනකොට අපිට බාහිර අරමුණු මතින් මේක තේරුම් ගන්නවා කියන එක ටිකක් අමාරුයි. හරි සංකරයි. නමුත් මූල කර්මස්ථානයේ මතින් ඒක මම කියා ගන්නතු, ඒක මගේ කියා ගන්නතු, ඒක මගේ ආත්මේ නොකරගෙන ඉන්න තියෙන ඉඩ ටිකක් අනික් අරමුණට වැඩි. ඊටත් පස්සේ අරමුණ විපරිණාමය වෙලා තුනී වෙලා ඒකත් ව්‍යංජන අනුව්‍යංජන නැත නානු ව්‍යංජනක් ගායි හොති නිමිත්තක් ගායි හොති නානු ව්‍යංජනක් ගායි හොති. Taman එකේ නිමිත්තක් ගන්නෙත් නැහැ ව්‍යංජන අනුව්‍යංජන ගන්නෙත් නැහැ. පර්යංක භාවනාවේදී නිමිත්ත නැති වේගන යනකොට ව්‍යංජන අනුව්‍යංජන නැති වේගන යනකොට මේක Tamanට මේ මම මාගේ නොකියා ගැනීමට හොඳම ප්‍රස්තාවක් නේද කියලා එකට සතුටු වෙලා නැත්නම් ඒකට සතුටු වෙනවා කියන වචනේ තියලා රස කරගන්න වෙනවා. මෙතෙන්යි මම මේ භාවනා යන්න හදන්නේ. සරුවචනන්ස අපි ගෙනියන්න හදන්නේ මේකටයි. මෙතෙන්දි හිත නින්දට වට ගන්න එපා. මෙතෙන්දි හිත සැලෙන්න දෙන්න එපා. මෙතෙන්දි හිත ඒකාකාරී බව නිසා පසුබාහන්න දෙන්න එපා. නීරස කරගෙන පසුබාහන්න එපා. මෙතන અભීතව මේක හරහා යන්න ඕනේ කියලා ගියොත් එතන ලොකු පිම්මක් පයින්නවා යෝගාවචරය මේ කායනුපස්සනාව සම්බන්ධව. නැත්නම් රූප ධර්ම සම්බන්ධව. මේ කොටින්ම කියනවා නම් අපේ මේ පංචස්කන්ධේ රූප කෙලවරින් මායя අපි අල්ලගන්න තියෙන ඉඩ නැති වෙනවා. හැබැයි තාම වේදනා සංඥා සංකාර තියෙනවා. ඒ නිසා අපි ওই විදිහට ඊට පස්සේ වේදනා සංඥා දෙක නැති කර ගන්නවා. එක එක නැති කරලා මායයට අල්ලගන්න තියෙන ඉඩ අපිට කොක්ක ගහ ගන්න තියෙන ඉඩ නැති කරගෙන යන වැඩපිළිවෙලකින් කෙරෙන්නේ මේ සලායතන නිරෝධය කියලා කියන බරපතල වචනේ. එක දවසක් ඒ රජුරෝ ඉදිරියට අහු වුණාලු රාජනීතියට මරණ දඬුවම් නියම කරන්න සුදුසු වැරද්දක් කරපු මිනිහෙක්. ඉතින් මේ මනුස්සයාට රජුරන්ට ෂුවර් නැතුළු මේ මනුස්සයා ඇත්තටම වැරද්දක් කරාද නැද්ද කියලා. නමුත් ඒ උසාවියේ අධිකරණේ තීන්දුව කරන්න ඕන. ඊට පස්සේ පිටියට දාලා මේ මැද මිතුළු වගේ තැනකට ඌරේ කිවලු මේ ඌරා මරපන් යම් ආකාරයකට උඹ මරන්න ඕනේ රාජනීති හැටියට ඒ විදිහට උඹ මරනවා කියලා. මේ ඌරා මරපන් මරනවා. ඊට පස්සේ අර වලිගෙන් අස්සලා අරගෙන පොළවේ ගැහුවා. ඉතින් අර මනුස්සයාට වලිගි නැහැ. ඉතින් රජුරවන්ට බෑ තීන්දුවක් කරන්න. දැන් නිදාස් කරුවා. දැන් ඉතින් මාරයා ඇවිල්ලා අල්ලන්නේ වලිගේ තිබ්බොත්. කියන්නේ
ඒක පිට වෙයි සමතෙට. මෙතෙන්දි ගැලවෙන්න නම් වල්ලිගෙන් අල්ලා ගහන්න ඕනේ තැරි ගහින්න ගහන්න. ඒකල රජුරණ කියන්නේ ওই තරම් තමයි මාත් මැරෙන්න කැමති කියලා. අන්නේ විදිහට එක ස්කන්ධයක් අඩු ගානේ රූප ස්කන්ධය පිළිබඳව කායනුපස්සන පිළිබඳව එහෙම නැත්නම් ඒ දේ ගෙවම් කරලා ආනාපානි කියලා කියන්නේ කාය සංස්කාර කියලා කියන්නේ නැත්නම් රූපේ පිළිබඳව අන්තිම නැට්ට ඒකත් ගෙවම් කරනකම් භාවනා කරන වෙලාවදී අපි කොච්චර බය වෙනවද කියලා බලන්න. කෙලස් කියන්නේ මේකට අපි කොච්චර සහලවනවද කොච්චර කමඨහං සුද්ධ කරන්න ඕනද කොච්චර මේ වෙන දේ විස්තර කරන්න අපහසුද වචන නැද්ද ඒ වගේම මේකයි විස්තර කළ යුත්තේ කියලා දන්නේ නැද්ද ආන්න මෙතෙන් අපිට පොඩ්ඩක් ටෝච් එක ගහලා වගේ එලි කරගන්න පුළුවන් නම් තමයි තේරෙ එතෙන්ට එනකොට එතෙන්ට ගෙනෙන්න භාවනාව අපි සෑහෙන ක්‍රමසහවිදි රාශියක් පාවිච්චි කරන්න වෙනවා අනවශ්‍ය දේ අනවශ්‍ය වශයෙන් නොසලකා හැරීම අනවශ්‍ය දේ අවශ්‍ය දේ විදියට සලකන්න පටන් අරගත්තොත් තද බල අමාරුක වෙනවා. ඒ අමාරුව මායя කරන දෙයක්වත් කවුරුත් කරන දෙයක් නෙවෙයි තමන්ගෙම ධර්මතා පිළිබඳව ඇති දෘෂ්ටියේ ධර්මතා පිළිබඳව ඇත්තා වූ සංකල්පේ වැරද්දක් මිස ඒ ධර්මෙන්නේ අපිව සංසාරට ඇදලා දාන්න නෙවෙයි. එනතන් ඒ ධර්මයෙන් අපි නිවන් දක්කන්නත් නෙවෙයි. එනදී කොයි අතරද හරව ගන්නවද කියන එක තමයි මේ දක්වන ආකල්ප මත තමයි රඳාපවතින්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නෝදී සරුවචන් වහන්සේ නිකන් පෘථග්ජනෙක් ඉදිරියට ගිහිල්ලා නිකන් කමටහන් සුද්ධ කරගන්න හදන ගොන්න මට වෙච්ච දේ මම ගියේ මෙන්න මෙහෙමයි කියලා දෙනවා. හැබැයි ඒ කියලා දෙනකොට හරියට කේල් ගෙඩික පොත් ඇරලා මදේ පමණක් කාපන් පොත්තත් එක්ක කණ්ඩේපා කියනා වගේ මෙතෙන්ති මිනිස්සු අහුවෙන තැන් පෙන්වලා දෙනවා. මේ ආරමුණු භාවනා කරන යනකොට සද්දයක් ආපුවාම ඒක පිළිබඳ ව්‍යාවෘත වුණොත් ප්‍රපංච කළොත් අනිවාර්යයෙන් මේකෙන් උසලාපිය පොලේ ගන්න. වේදනාවක් එනවා. ඒ වේදනාව අරගෙන අපි මේකේ වේදනාවක් නැතුව නෙවෙයි සරුවචනanse කියන මම වේදනාවක් නැතුව නෙවෙයි මේ කතා කරන්නේ. වේදනාවක් තියෙනවා. නමුත් ওই වේදනාව ප්‍රශ්නයක් කරගන්නේ චිත්ත පීඩාවක් හිත කරදර ගන්නේ ඒක වේදනාව වෙන්නේ ඒකටම නෙවෙයි. අපි මේ වේදනාව ආහාර කරගෙන එතන චිත්ත පීඩා කරගන්න තත්ත්ව ගන්නෙ. හිතවිලි ආවට සරුවචනanseත් හිතවිලි එනවා. උන්වහන්සේ ඒකෙන් කොනක් තියාගන්නේ. ඒක මේ ප්‍රපංච කරන්න හේතු කරගන්න නිසා මායයට ඇවිල්ලා අවකාශ ලබන්න බෑ. ඒ නිසා අපි ටිකෙන් ඒ අඩු ගන්න මේ කායනපස්සනාව සම්බන්ධව නැත්නම් ආනාපාන සම්බන්ධව මේ ගෙවම් කරන ක්‍රමයේ ගෙවෙද්දී ඒකමයි පස්සද්ධිය කියලා කියන්නේ ඒක වෙනකොට ඇතුළත පිටත නතියක් කියන්නේ නැහැ නතියක් නැත්තම් යෑමක් කීමක් නැහැ යෑමක් කීමක් නැත්තම් එතනම සංසාරේ කෙලවර වෙනවා ඒ නිසා මේක සංසාරේ කෙලවර නැත්තම් සලායතන නිරෝධය එහෙම නැත්තම් ශූන්‍යතාවය එහෙම නැත්තම් නිබ්බාණය මේ ඒකේ ලේසියක් කියලා සතුටු වුණොත් අපිට යන්න පුළුවන් ඉස්සරහට වේදනා සංඥා එහෙම නැත්තම් චිත්ත සංකාර පැත්තට ඒ නිසා මේ කාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් ඉදිරිපත් කරන මේ කොටස් හරහා මේ කරගෙන යන භාවනාවට මේ විදිහේ නවාර්ථකතනයක් දී ගන්න පුළුවන් නම් ඒක මම හිතනවා බුදුහාමුදුරන්ගේම දක්ෂකම වගේම මේක අහලා තේරුම් ගන්න එක්කනාගේ සෑහෙන කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද සහිතව අත්දැකීම් රාශියක් කරා තේරුම් ගන්න ඕන. තේරුම් නොගත්තයි කියලා අභෞවිය වෙනවයි කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන නමුත් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමට බුදුහාමුදුරත් එක්ක සවැත්නුර හිටියත් එකයි එහෙම නැත්නම් මේ නිසන් වනේ භාවනා කරුවත් එකයි. අවුරුදු 2600 කට පස්සේ වුණත් ඒ තියෙන ධර්මයේ තියෙන කහ කැලල දෙකට කැඩුවා වගේ තියෙන සජීවී ගතිය ඔය අපි හිතන විදිහට වයස නිසා කාලය නිසා හෝ දේශේ නිසා කුණු වෙන જાතිකක් නෙවෙයි. පුස්කන જાතිකක් නෙවෙයි. අන්නේ එවැනි සජීවී ධර්මයකට තමන්ගේ මුත්තේ සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් විරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරලා ඒ ධර්මයේ තියෙන ඒ සජීවී ගතිය තව තවත් දියුණු කරගත්තොත් ප්‍රධාන වාසි දෙකක් එනවා. එකක් තමන්න කවදා නොදැක්ක විදිහට මේන සෑම බාධකයකම තියෙන සාධක ස්වරූපේ දක් ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරිපත් කරන ආදර්ශය නිසා මත්තර භාවනා කරන කෙනෙකුට වුණත් හොඳ පූර්ව ආදර්ශයක් ශාසනික වශයෙන් ඇති කර ගන්න පුළුවන්. ඒක නිසා මේ කරගෙන යන වැඩේම මේ සුත්තමේ චින්තාමේ ඥාන මාර්ගයෙන් අනුග්‍රහ කරලා ඒ අභ්‍යන්තර සාසන බාහිර සාසනය උපවත් කරගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්
ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා